හැමදෙනාම සුවපත් වේවා. අද මම ටික අපහසුයෙන් ආයේ මට අසනීප වෙලා ඉඳගෙන එම්බිරිස්සාව හැදිලා කතා කරන්න ටික අපහසුයි. ඒ නිසා නිශ්ශබ්දව අහගෙන ඉන්න. මොකද වෙනද තරම් ජව සම්පන්න විදිහට කතා කරන්න බෑ අද. ඒක මට සමා වෙන්න. කොහොම නමුත් අපි වැඩසටහන ආරම්භ කරමු. ආරම්භ කිරීමට මත්තෙන් මම එක දෙයක් කියන්න ඕනේ. මේ ඉතිහාස කතාව බුද්ධ හෙළ බුදු ඉතිහාස සම්බන්ධව කතාව මම මේ විදිහට ඔය පින්වතුන්ට විස්තර විග්‍රහ කරනකොට පුද්ගල නාම ස්ථාන නාම පොත්පත් ලියවූ අයගේ නම් ගම් මට විස්තර කරන්න වෙනවා මේ ඉතිහාසයක් ගැන කතා කරන නිසා. ඒක කියන්නේ කාටවත් අපහාස කරන්නවත් කාටවත් හිතරිත් දන්නවත් කාටවත් පහර ගහන්නවත් කියන බලාපොරොත්තුවකින් නෙමෙයි කිසිසේත්ම. අපි එහෙම නැත්නම් කාටවත් අභියෝග කරන්නවත් නෙමෙයි. ඉතිහාසයේදී මේ සියල්ල දැනගන්න නැතුව අපිට උඩින් පල්ලෙන් ගිහිල්ලා මේක කතා කරලා වැඩක් නැති නිසායි. ඒකම් පින්වත්නි මම ඉල්ලා සිටිනවා මේ කතා කරන මාතෘකාව බොහෝ වෙලාවට යම්කිසි කෙනෙක්ගේ හිත තුළ ආවේගයක් චිත්තාවේගයක් ඇති කරනවා නම් ඒක තම තමන්ම වළකා ගන්න ඒ ක්‍රමේ දන්නවා. එහෙම වෙන්න එපා. මොකද හේතුව දවස් 5ක් 6ක් තිස්සේ මේ බුද්ධ භාවනාව පුහුණු කළා අවසානයේදී ඒක කෙලසා නොගෙන ඉඳී කියන විශ්වාසය මට තියෙනවා. ඒ නිසා මේ කතාවලින් ඕගොල්ලෝ තමන්ගේ හිත තුළ ඒ වගේ අපිරිසිදු තත්ත්වයක් ඇති කරගන්න නැතුව ඉඳී කියන විශ්වාසයෙන්මත් තමයි මම මේක මෙතන දිගාරින්නේ. හුදෙක් මේක අපි බෞද්ධයන් හැටියට දැනගත යුතුමමයි. මේ කතාව බෞද්ධයන් හැටියට දැනගත්තේ නැත්නම් ඒක පරිපූර්ණ වෙන්නේ නැහැ. ඒක ඕගොල්ලෝ දන්නවා. සෑම බෞද්ධයෙක්ම මේ ප්‍රඥාධික බුද්ධ ශාසනයක් ඒ ප්‍රඥාධික බුද්ධ ශාසනය තුල අදත් හෙටත් මේ ශාසනය වියකිලා නැති වෙලා යන තෙක්ම අපට අරහත් බවට පත්වීමේ අවකාශය මේ තුල තියෙනවා. ඒ නිසා මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කරපු ඒ ස්ථාන හතර වැඳ පුදාගෙන බුද්ධ ශක්තියට අනුගත වීම කළ යුතුම වූ දෙයක් බව අපි මේ වෙනකොට දන්නවා. මේ වෙනකොට මේ ලංකාවේ විශාල පිරිසක් ඉන්නවා ඒක ප්‍රායෝගිකව අත්විඳලා අත්දැකලා දැනගත්තු. අනේ ඒ නිසා අපට අවශ්‍ය වෙනවා මේ ස්ථාන නිවැරදිව හඳුනා ගන්න. ඒ හේතුව නිසා බුද්ධ ඉතිහාසයේ සොයනවා විනා වෙනත් කිසිම අවශ්‍යතාවයක් මත අපි බුද්ධ ඉතිහාසය ගවේෂණය කරන්නේ නැහැ. මොකද මේ ඓතිහාසික ගවේෂණයක් කියලා කියන්නේ විවිධ අය විවිධ හේතු නිසා විවිධ කරුණු කාරණාවලට මේ ඉතිහාසය සොයනවා. මුදල් හම්බ කරන්න හොයනවා, රටේ විදේශ විනිමය වැඩි කරන්න හොයනවා. තේරුණාද? කාට හරි පාඩම උගන්වන්න හොයනවා, කාට හරි අවලාදයක් ගහන්න හොයනවා. එක එක හේතු. ඒව එහෙම කරනවා, ඒ කරන එක නතර කරන්නත් බෑ කෙරිද්දෙන්. අපිට ඒක වළක්වන්න බෑ. නමුත් අපි මේ බුද්ධ ඉතිහාසය හොයන්නේ මෙන්න මේ ස්ථාන හතර නිවැරදිව මතු කරගෙන ඒක තහවුරු කළා ලෝකේ අන් අයට මේක කියලා දෙන්න. මෙන්න මෙතෙන්ට එන්න. මේ දේ කරගන්න. තමන්ගේ නිවන තමන්ගේ සෝවාන් ඵලයට පත්වීමේ ක්‍රියාවලිය මෙතෙන්දී ආරම්භ කරන්න කියන එක තමයි අපි මේ ස්ථාන සොයා ගැනීමෙන් මේ ඉතිහාසය කතා කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ. දැන් සමහර වෙලාවට ඕගොල්ලන්ට පුදුමත් හිතෙනවා ඇති. මම කතා කරන එක ඕගොල්ලන්ට ඇහෙනවද කොනේ ඉන්නේ? ඇහෙනවනේ? ඔව් යම් විදියකින් ඇහෙන්නේ නැතුව ගියොත් කියන්න අත උස්සලා මම නතර කරන්නම්. මේ කතාව ඉන්දියාවට කිසිම සම්බන්ධයක් නැති කතාවක්. මේ බුද්ධ ඉතිහාසය ඉන්දියාවට කිසිම සම්බන්ධයක් නැහැ. හැබැයි මේ වෙනකොට මේ රටේ ඉන්න පුරාවිද්‍යාඥයෝ සියලු දෙනාම පාහේ ඉතිහාසඥයෝ සියලු දෙනාම පාහේ යතිවරයන් වහන්සේලා 80ක් විතර ප්‍රමාණයක් එහෙම නැත්නම් 75ක් විතර ප්‍රමාණයක්
මේ දේම දිගින් දිගටම වළඳමින් ඉන්නේ. පැහැදිලිද මං කියන එක? මේකට හේතුව මොකද්ද? ඇයි මෙහෙම වෙන්නේ? මේ පිරිසගේ මොළ ඔද්දල් කරන්න සමත් වෙලා තියෙනවා 1948න් පස්සේ සුදු ජාතිකයෝ අපේ රටට ගෙනාපු බටහිර අධ්‍යාපනය හරහා. අද අපි හැමෝම අපේ මනස ෆෝමැට් කරන් ඉන්නේ ඒ බටහිර විදිහට හිතන ආකාරයට. භෞතිකවාදීව හිතන ආකාරයට අපි අපේ හිත ෆෝමැට් කරන් ඉන්නේ. ඒකට අහුවෙච්ච පිරිස උගත් නූගත් යතිවරු පුරාවිද්‍යාඥයෝ ඉතිහාසඥයෝ සියලු දෙනාම ඒකට ෆෝමැට් වෙලා වෙනම වචනකින් කිව්වොත් දෘෂ්ටිගත වෙලා ඉන්නේ. ඒක ප්‍රධාන එක හේතුවක්. අනික් හේතුව තමයි ඒගොල්ලෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබලා ඒ විශ්වවිද්‍යාලය තුලම මහාචාර්ය ආචාර්යවරු බවට පත් වෙනකොට මේ බොරුවට වෙනස් දෙයක් කිව්වොත් ඒගොල්ලන්ට ඒ පට්ටම හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වරදාන වරප්‍රසාද වලට තියෙන කෑදරකම නිසා ඒ අය මේකම පවත්වගෙන යනවා. පැහැදිලිද? ඊළඟට යතිවරයන් වහන්සේලා මේ රටේ ඉන්න බහුතරයක් කතා කරන්නේ මේ අතීත පැරණි සිද්ධියමයි. ඇයි ඒකට හේතුව? උන්වහන්සේලාට වෙලා තියෙන්නේ බුදුදහම නිවැරදිව අවබෝධ කරන්නේ නැතිකම. තමා තුලින් බුදුදහම දැකලා නැතිකම. බුදුදහම ඒගොල්ලෝ පොතපත වලින් ඉගෙනගෙන තියෙන අය විතරයි. ඒ සඳහා ඒගොල්ලන්ට තියෙනවා මහාචාර්ය ආචාර්ය උපාධි පවා. එනිසා ඒ අයට මේ බුදුදහම කියන්නේ විෂයක් විතරයි. මේක විෂයක් ඒගොල්ලන්ට. ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ආදී වගේම බුද්ධ ආගමත් විෂයක්. එතකොට මේ බුද්ධ ආගම කියන එක විෂයපතයකට දාගත්තාම ඒගොල්ලෝ බලන්නේ ඒ හරහා තමන්ගේ උගත්කම වැඩි කරගන්න විතරයි. මේක හොඳින් අවබෝධ කරගන්න. සමහර ස්වාමින් වහන්සේලා ඉන්නවා ත්‍රිපිටකයේ සමස්තයම කටපාඩම්. තේරුණාද? මේ පිරිස මේක දැකගත් උදවිය නෙමෙයි. මේගොල්ලෝ දැනගත් උදවිය පමණයි. එනිසා ඒගොල්ලෝ තවමත් විවිධ පතපොතින් අරගත්ත කාරණා තර්ක කරමින් මේක මහා බුද්ධි පදාසයක් ලෙස ගෙනියනවා මිසක් ප්‍රඥාව පැත්ත හිතන්නේ නැහැ. හිතන්න බෑ. අන්නේ එවැනි භික්ෂූන් වහන්සේලාට මේ අපි කතා කරන ඉතිහාසයත් වහ කදුරු වගේමයි. දැන් අද එක භික්ෂුන් වහන්සේ නමගේ වැඩසටහනක් මම බැලුවා. උන්වහන්සේ කෙලින්ම කියනවා අපි මේ කරන වැඩේ නිසා අනුරාධපුරයේ තියෙන ශ්‍රී මහා බෝධියේ අගේ නැති වෙලා යනවලු. හේතුව මොකක්ද? එයා පෙන්නන. ඉන්දියාවේ ඉඳලා මේ බෝධීන් වහන්සේ වඩම්මපු බව ඉතිහාස කතාවේ තියෙනවා. බුදුහාමුදුරුවෝ ලංකාවේ නම් ඒ වඩම්මපු කතාව බොරු වෙනවා. ඒක බොරු වෙනවා නම් ශ්‍රී මහා බෝධිය බොරු වෙනවා. ඒ නිසා ශ්‍රී මහා බෝධියේ වටිනාකම මේ රටේ මිනිස්සුන්ට නැතුව යනවා. බලන්නකො තර්කයක් ගොඩනගන මෝඩකම. එහෙම කොහොමද වෙන්නේ? අනුරාධපුරේ ශ්‍රී මහා බෝධිය වඩම්මපු බව අපි දන්නවා. ඒක වැඩැම්මුවේ දඹදිව ඉඳලා කියලා අපි දන්නවා. ඉතිහාස පොතේ ඒක ලියවිලා තියෙනවා. කියවල බලන්න. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දඹදිව කියන එක වෙනින් රටකට ආලෝපයකටයි අපි කැමති නැත්තේ. අපි වැරදි කියන්නේ. ඇයි දඹදිව ඉන්දියාව වෙන්න ඕනේද? දඹදිව මේ රටේ කැලලක් වෙන්න බැරිද? මේ රටේ එක කොටසක තව කොටසක සීමා බෝධිය වඩම්මන්න බැරිද? මේක වැඩම්මුවා නම් ඒ විදිහට වැඩම්මුවා කියලා හිතුවයන් පස්සේ අනුරාධපුරයේ සීමා බෝධිය අගේ අඩු වෙනවද? මෙන්න මේ මොලේ විකල් වෙච්ච අදහස් ඉදිරිපත් කරන්නේ.
මං ඔය ඇත්තන්ට කියන්නම් මේ රටේ දැනට අවුරුදු අපි හිතමු 200ක් කියලා 200ක් 250කට එපිට හැං මට පුළුවන් නම් හොයලා දෙන්න පුළුවන් නම් උත්සාහරම් බලන්න ඕගොල්ලෝ මූලාශ්‍ර ග්‍රන්ථ මහා වංශ මූලාශ්‍රයක් තියෙනවා දීප වංශ තියෙනවා වංශ කතා තියෙනවා ධාතුවෙන් ධාතුවට වංශ කතා ලලාට ධාතු වංශය වගේ සමස්ත ධාතු සමූහයටම ලියවිච්ච වංශ කතා තියෙනවා වංශ කතා ගොන්නක් මේ රටේ තියෙනවා හරිද මේ වංශ කතා ගොන්නේ කිසිම තැනක ලියවිලා තියෙනවද ಭಾರತයේ සිට ඉන්දියාවේ සිට මේ සියල්ල මේ රටට වඩම්මපු බව කිසිම පොතක ලියවිලා නැත මම මේ වගකීමෙන් කියන්නේ මහා වංශය අරන් බලන්නකෝ මහා වංශයේ කොතනකවත් එහෙම ලියවිලා නැහැ කොතනකවත් සඳහන් වෙලා නැහැ දැන් මෙන්න මේක මේ කතාව අපි කියන තාක්කල් ඒ කියන්නේ මොකද්ද මහා වංශයේ ಭಾರತයේ කියන නමවත් සඳහන් වෙලා නැහැ හැබැයි අපේ සියලු යතිවරයන් වහන්සේලා වගේ දැනට අවුරුදු ගානකට ඉස්සෙල්ලා 20කට විතර ඉස්සෙල්ලා කිව්වෙම අරක ඉන්දියාවෙන් ගෙන ආවා දැන් මේක සමාජ සම්මතයක් බවට පත් කළා මම මේ කියන කාර්යය හොඳට බලන්න කිසිම පොතක නැහැ ත්‍රිපිටකයේ කිසිම තැනක නැහැ මම ඊටා වගකීමෙන් කියන්නේ මේ නැති දෙයක් මවලා පෙන්නලා ඒක සමාජගත කළා දැන් ඒක ඒ බොරුව මතින් ඉඳන් තමයි අපිත් එක තර්ක කරන්නේ ඇයි මෙහෙම කළේ ඒක තමයි ප්‍රශ්නේ ඇයි මෙහෙම කළේ මේ දහම මතුවෙනවට ක්‍රිස්තු පූර්ව 1 ඉඳලා වර්ධනය වෙච්ච මහායානික ආගම කැමති උනේ නැහැ. දහම මතුවුනොත් ඒක පිටුපසින් සත්‍ය ඉතිහාසයේ මතුවෙන බව දන්නවා. ඒ නිසා ඉස්සෙල්ලාම කරන්නේ දහමට ගහනවා දෙවනුව කරන්නේ ඉතිහාසයට ගහනවා. මක් නිසාද තමන් විසින් අවුරුදු 1800ක් 900ක් තිස්සේ පවත්වාගෙන එන ලද වරදාන වරප්‍රසාද ලැබීමේ ක්‍රමවේදය මේ රට තුල පන්සල එස්ටැබ්ලිෂ් වෙච්ච හැටි දිගින් දිගටම ඒ ආකාරයෙන් පවත්වාගෙන යමින් තමන්ට පෞද්ගලික වූ ලාභ ප්‍රයෝජන ඒ හරහා ලබා ගැනීම සඳහා මේ එක පිරිසක් එකතු වෙලා මේ දහම මතුවෙන එකටයි ඉතිහාසයේ මතුවෙන එකටයි විරුද්ධව ගැහුවා. එනිසා ඒගොල්ලන්ට කියන්න සිද්ධ වුණා මේ මහා වංශේ ඉන්දියාවෙන් ගෙනාව බව තියෙනවා කියලා කිව්වා. අපි ඇහුවාම කිව්වා මොකද්ද? ඇයි ඔය තියෙන්නේ? ඔය තියෙන්නේ ජම්බුද්වීපයේ ඉඳලා ගෙනාවයි කියලා. ඉතින් ජම්බුද්වීපය කියන්නේ ඉන්දියාව. ඔන්න කියපු කාරණේ. පැහැදිලිද? දැන් මේක විග්‍රහ විස්තර කරගත්තේ නැති සියලු ජනතාව පොතක් කියෙව්වේ නැහැ, හෙව්වේ නැහැ, හොයන්න බය වුණා, පව් කියලා හිතුවා මේක හොයන එක. එනිසා ඒ අය අර හාමුදුරුවෝ කියන දේ විශ්වාස කළා. පැහැදිලිද මම මේ කියන එක? හරිද? අන්න ඒ අවස්ථාවේදී මේ රටේ ද්‍රවිඩ ජාතිවාදීන් කිසි දෙයක් අපේ මහා වංශය ගැන කිව්වේ නැහැ. ෂෝක් හොඳ පොත. ඇයි ඒ හොඳයි කියන්නේ? ඒකේ තමයි සඳහන් වෙලා තියෙන්නේ මේ රටට සියලු සබ්බ සකල මනාව ආවේ ඉන්දියාවෙන් කියලා. ඇයිද එහෙමනේ යතිවරයන් වහන්සේලා පවා කියන්නේ? පුරාවිද්‍යාඥයන් පවා කියන්නේ, ඉතිහාසඥයන් පවා කියන්නේ එහෙමනේ. එනිසා ඒගොල්ලෝ සද්ද වහලා හිටියා. පැහැදිලිද? දැන් අලුත් තත්ත්වයක් මතු වුණා. මේ රටේ බොහෝ පිරිසක් එකතු වෙලා භෞතිකව සාධනය කරන්න පටන් ගත්තා, අධ්‍යාත්මිකව සාධනය කරන්න පටන් ගත්තා. මේ මහා වංශයේ ලියලා තියෙන මේ ජම්බුද්වීපය එහෙම නැත්නම් දඹදිව කියන කොටස ඉන්දියාවේ එකක් නෙමෙයි මේ රටේ එකක් කියලා සාධනය කරන්න පටන් ගත්තා. අන්න දැන් අර
නිජබිම්වාදී ද්‍රවිඩයට වැඩේ පත්තු වෙන්න පටන් ගත්තා. ඒගොල්ලෝ දැනන් හිටියා මේ පොත කවදාරි දවසක නිවැරදිව සමාජගත වුණොත් එතනින් අර ඉන්දියාවත් එක්ක තිබිච්ච ඒ සම්බන්ධතාවය කැඩෙනවා කියලා. අන්න දැන් ප්‍රකාශනිකුත් කරනවා ගිහින් බලන්න YouTube වලට. මොකද්ද ප්‍රකාශන? මහා වංශේ වනාහි ෆැන්ටසියකි. මහා වංශේ වනාහි බොළඳ සාහිත්‍ය කෘතියකි. එහි සඳහන් ඉතිහාසය කිසිම කමකට නැති බොරු ඉතිහාසයක් තියෙන්නේ. ඒක වැඩක් නෑ අපි පිළිගන්නේ නැහැ කියලා ඔන්න දැන් කතාව ගේනවා. මොකද අර බොරුව දැන් පේන්න පටන් ගත්තා. මේ රටේ බොහෝ පිරිසක් මේ බොරුව දැන් අල්ලගෙන ඉන්නේ. ජම්බුද්වීපයක් තිබ්බේ නෑ ඉන්දියාවේ. දඹදිවක් තිබ්බේ නෑ ඉන්දියාවේ කියන එක අල්ලගෙන ඉන්නේ. මෙන්න දැන් මේගොල්ලෝ ගොඩනගනවා මේ කතාව. ඒක ගොඩනගන්නත් පාවිච්චි කරන්නේ මහා වංශය, දීප වංශය, අපේ වංශ කතා, ඊට පසු කාලේ ලියවෙච්ච රාජාවලි, පූජාවලි වගේ අපේ පොතපත. අන්න දැනගත්ත මේවා පරිශීලනය කරන බව. සුද්ධ එකක්වත් මේ පොත් නිර්දේශ කළාද අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා? නෑ. මොනවද ඒගොල්ලෝ නිර්දේශ කළේ? ගොඩ්රිඩන් මහත්තයා ලියපු ලංකා ඉතිහාස පොත. ගොඩ්රිඩන් කියන්නේ කවුද? සුදු ආණ්ඩුවේ ඒජන්තයෙක්. එයා එහෙම නැත්තම් කතා කළේ කවුරු කරපු පරීක්ෂණද? මේ ලංකාවේ අපි කරපු පරීක්ෂණ බල්ලට දාලා කතා කළේ මොන කාගේ පරීක්ෂණද? කනින්හැම්ලා කරපු පරීක්ෂණ. කනින්හැම් කියන්නේ මට බොහෝ වෙලාවට පුද්ගලික වෙල්ල කළා මේ ඉංජිනේරුවෙක් දන්නවද පුරාවිද්‍යාව කියලා. හැබැයි මට එහෙම කියනකොට අනිත් පැත්තෙන් අපේ රටේ විශ්වවිද්‍යාලවල පවා මහාචාර්යවරු පවා උගන්වන්නේ ඒත් අර ඉංජිනේරුවෙක් ලියපු පොතක්මයි. ඇලෙක්සැන්ඩර් කනින්හැම් කියන හමුදාවේ සිවිල් ඉංජිනේරුවා. එයා පුරාවිද්‍යාඥයෙක් නෙමෙයි. ඔන්න බලන්න ප්‍රශ්නේ ඇති. එකම වෙනස මිනිහා වතුර වගේ ඉංග්‍රීසි කතා කරනවා, අපි වතුර වගේ සිංහල කතා කරනවා. එනිසා අපේ එක පිළිගන්න බෑ. ඉංග්‍රීසි කතා කරන සුද්දගේ අනිවාර්යෙන් පිළිගත යුතුයි. එයයි නිවැරදි. ඒක තමයි අපේ මතය. අපේ දරුවන්ට දුන්නේ ඒක. එනිසා දරුවෝ සියලු දෙනා මොකද කළේ? ඒක පිළිගත්තා, පිළිගැන්නුවා. ඊළඟට මතයක් ගෙනාවා ලංකාපුරේ කියන. මේක සිංහලේ රට. සිව්හෙලේ කියලා අපි කිව්වා. ඒ නමට ලංකාව කියලා නමක් තිබුණේ නෑ ඉදා. මම මේ කතා කරන්නේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ. හැබැයි ලංකාපුරේ කියලා කොටසක් මේ සිටියම ඇතුළු තිබිච්ච කුඩා නගරයක්. ඒ නගරයට බුදුන් වහන්සේ තෙවරක් වැඩිය බව ඉතිහාස පොතේ සඳහන් වෙනවා. මොකද්ද කළේ? එහෙම නගරයක් මේ මැප් එකේ නෑ. මේ ලංකාපුරේ කියන්නේ සමස්ත රටටම කියලා හැඳින්වුවා. අන්න එදා ඉඳන් අපේ මිනිස්සු හිතන්න පටන් ගත්තා. මොකද්ද? අර මිහිඳු මහ රහතන් වහන්සේ වඩින එකේ සෙල්ලිපිය ලියලා තිනවා ජම්බුද්වීපා ඉදාගතා ලංකාදීපා කියලා. ජම්බුද්වීපයේ සිට ලංකාවට ආවා. වැඩියා. ලංකාව මේ මුළු මැප් එකේම නම නම් ජම්බුද්වීපයේ ඉඳලා වැඩියා කිව්වහම ඔය තියෙන්නේ බඩු. එහෙනම් ජම්බුද්වීපය අනිවාර්යයෙන්ම ඉන්දියාව. හරි ෂෝක්නේ. මොකක්ද ඒකට වැරද්ද කොතන සිද්ධ වුණේ? අර ලංකාදීපය කියන කුඩා කොටස සමස්ත රටේ නම හැටියට අරගෙන තමයි එදා ඒ ඉතිහාසය විකෘති කළේ. හැබැයි දෙයියනේ අදටත් මේ මහා වංශය ඇතුලේ මේ කතාව ලියවිලා තියෙනවා සුද්ධ සිංහලෙන්. එකෙක්වත් අපේ දරුවන්ට ඔක් කියවන්න ඉඩ දෙනවද? නෑ. ඒකේ කුවේණිගේ කතාවේ පැහැදිලිව සඳහන් කරනවා ලියලා තියෙනවා කුවේණිට ගහලා එලවනකොට කවුද? විජේ නේද? විජේ කුමාරයා ගහලා එලවනකොට මොකද්ද කළේ? කුවේණි දරුවෝ දෙන්නව තුරුල් කරන් අඬා කියනවා මට දැන් කරන්න දෙයක් නෑ මම ලංකාපුරයටවත් යනවා කියලා. එයාගේ පුරය. ඒක තමයි යක්ක හෙළය. යක්ෂ ගෝත්‍රිකයන් හිටියේ. එතෙන්ට යනවා. ඒනොනේ දැන් කුඩා කොටසක් නෙමෙයිද එතකොට? ඊළඟට සිරිවස්තුපුරේ විජයත් එක්ක ඉන්නකොට පළවෙනි දවසේ විජයගේ සහ කුවේණිගේ හනිමුන් එකේ ඉන්නකොට ඇහෙනවා මොකද්ද? බෙර ගහගෙන
අර යක්ෂ පෝතකයෙකුට කුමාරිකාවක් ඇඳන් ආපු උත්සවේ. ඒකෙදිනේ මේ ගැටුම සිද්ධ වෙනවා කියලා මහාවංශය කියන්නේ. කොහේ ඉඳන්ද කියලා තියෙනවා මේ කුමාරිකාව කැඳවන් එන්නේ ලංකාපුරයේ ඉඳලා කියලා මහාවංශයේ ලියවිලා තියෙනවා. ඒ ගැන කතා කරද්දී ලංකාපුරයේ සිට තමයි කැඳන් එන්නේ කියලා කියනකොට සමස්ත රටපටම ලංකාපුරේ කිව්වේ සිරිවස්තුපුරේ තල්ලු වෙනවා මූදට. දැන් සිරිවස්තුපුරේනේ මේ දෙන්න හිටියේ. හනිමුන් එක ගත කළේ. එහෙම නේද? ඉතිහාසයේ තියෙන්නේ එහෙමනේ. එහෙනම් මනාව පැහැදිලි සිරිවස්තුපුරයත් ලංකාව ඇතුළේ තිබුණේ. ඒ ලංකාපුරේ කියන එකත් තිබුණේ ලංකාව ඇතුළේ. පැහැදිලිද මම මේ කියන එක? හරිද? ඊළඟට මේ පොතේම තියෙනවා මහාවංශයේ. මොකද්ද? මණියක්කිත නාගරජුරුව යනවා බුදුහාමුදුරුවන්ට ආරාධනා කරන්න තමන්ගේ මාලිගාවට එන්නේ වඩින්නේ කියලා. ඒ යනකොට බුදුහාමුදුරුවෝ මට මතක හැටියට ජේතවනාරාමේ වැඩ ඉන්නවා තවත් භික්ෂුන් වහන්සේලා 500 නමක් සමග. අනේ මණියක්කිත ගිහිල්ලා බුදුහාමුදුරන්ට ආරාධනා කරනවා ඔබ වහන්සේ මාගේ රජමාලිගාවට වඩින්න කියලා. ඊට පහුවදා එහෙමම තියෙනවා මහාවංශේ. මේක හොඳට කියලා බලන්න. ඊට පසු දින බුදුන් වහන්සේ 500ක් භික්ෂුන් වහන්සේලා සමග වඩිනවා මණියක්කිත නිවසට. ඔය කියන බොරු ඉතිහාසයේ තියෙන විදිහට මණියක්කිත හැතැම්ම 3500ක් යන්න ඕනේ බුදුන් වහන්සේට ආරාධනා කරන්න. බුදුන් වහන්සේ පහුවදා අපිට අල්ලපු ගෙදර පන්සලට ගිහිල්ලා ආරාධනා කරලා පහුවදා වඩම්ම ගන්න පුළුවන්ද? දැන් මේ කිලෝමීටර් හැතැම්ම 3500ක් එපිටින් දැන් තියෙන්නේ බුදුහාමුදුරු හිටපු තැන. එහෙම නෙමෙයි කියන්නේ. මණියක්කිත ගිහිල්ලා ආරාධනා කළා මණියක්කිත ගෙදර ආපු ගමන් මෙන්න બોලේ බුදුහාමුදුරු පහුවදා වඩිනවා අර 500 නමත් එක්ක එතෙන්ට. දැන් ඉතා පැහැදිලිනේ මේක ආසානයේ තිබිච්ච නගර දෙකක් හෝ ගම් දෙකක් බව. මේ කෙහෙල් මල පිළිගන්න බැරියයි. මේක තේරෙන්නේ නැද්ද? මේක තේරෙන්නේ නැති මොලේ නැතිකම නෙමෙයි. දෘෂ්ටියෙන් වැහිලා ඉන්නකොට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ තමයි. ඒක කිසි කතාවක් නැහැ. හරිද? අර පොඩි කාලේ අපේ ගමේ ආච්චිලා පැපොල් හැදුවාම කිව්වා දෙයියන්ගේ ලෙඩ කියලා. අපිට හරි hina. පුතේ මේක දෙයියන්ගේ ලෙඩක්. මේකව කාමරයකට දාලා වහලා තියන්න ඕනේ. කොහොඹතු ටිකක් එල්ලන්න ඕනේ. එහෙමනේ අපේ ආච්චිලා සීයලා කිව්වේ ඉස්සර. මේකට කිල්ලට අහු වෙන්න හොඳ නෑ වගේ වචන ටිකක් පාවිච්චි කළා. එතකොට අපි O level කරන කාලේ අපිට කියලා දෙනවා බැක්ටීරියා සහ වෛරස් ගැන. අපි ගෙදර ඇවිල්ලා මොකද්ද කරන්නේ? ආච්චි දන්න කෙහෙල් මල දෙයියන්ගේ ලෙඩ. දෙයියන්ට පුළුවන් ලෙඩ හදන්න. මේක වෛරසයක්. ආච්චි දන්නේ නැහැ වෛරසේ කියන්නේ මොකද්ද කියලා. ඔන්න අපිට දුන්නා ඒ දැනුම් පද්ධතිය තුලින් එක දෙයක්. මොකද්ද? දැන් උඹලා ගිහිල්ලා මේක ප්‍රචාරය කළා අර ආච්චිලගේ සීයලගේ ආපු මේ මතේ කඩපල්ලා. ආච්චිලා අපි කියනවා කිල්ල මොන ගුණ හරපයක්ද කිල්ල කියන්නේ? කිල්ලක් කියලා එකක් නෑ මේ විස බීජ. ගන්න ඕනේ ඩෙටෝල්. ඔන්න දැන් අපි තමයි ගෙදර ලොක්කෝ. වැඩි හිටියන්න පුළුවන් දැන් කතා කරලා අපිත් එක බෑ. මල පොතේ අකුරක් දන්නේ නැති ආච්චි කට වහ ගන්නවා. පැත්තකට වෙලා 100 ඉඳන් අහනවා ආච්චි කියන්නේ දෙයියන්ගේ ලෙඩ කියලානේ. ඔව් පුතේ ආච්චි කවදාකවත් දෙයියෝ දැකලා නැහැ. උඹ පොඩ්ඩක් පරෙන්කෝ. උඹ කියන්නේ මේක වෛරසයේ ලෙඩක් කියලානේ. උඹ පුතේ වෛරසය දැකලා තියෙනවද? ඒත් නැහැ. පැහැදිලිද? හැබැයි මනෝභාවය වෙනස් කළා. මනෝභාවය වෙනස් කළා. දෙන්නම දැකලා නැහැ. දෙන්නම කියවනවා. හැබැයි එදා දෙයියන්ගේ ලෙඩ කියලා ඒ ගත්ත දේ තුල අපේ මහා සංස්කෘතික පදාසයක් ඒක තුල ගැබ් වෙලා තිබ්බා. මොකක්ද ඒ සංස්කෘතික පදාසය? දෙයියන්ගේ ලෙඩක් හැදුනහම අපි අනිත් අයට බෝ වෙන නිසා ගෙදෙට්ට උඹලා එන්න එපා කියලා නිරෝධායනය කළා. දකින්න නැතිනේ මේ දැන් අවුරුදු 2කට 3කට ඉස්සෙල්ලා නිරෝධායනය කළා. කවුද මේ රටේ මේ ලෝකේ නිරෝධායනය කළේ? අපි. ගොක්කත්තක් එල්ලුවා, අඹත්තක් එල්ලුවා, කොහොමත්තක් එල්ලුවා. නැtei කියලා කාටවත් කියන්න පුළුවන්ද මේ තරුණ දරුවෙක් හැරුණු විට? ඊළඟට අපි මොකද්ද කළේ? ගෙදෙට්ට එන්න ඕනේ මිනිස්සු අනිවාර්යෙන් එනවනේ. අන්න අපි ඉස්සරහා තිබ්බ මොකද්ද? සැනිටයිස් එකක්. නේද? මොකද්ද තිබ්බ එක? කහදියරයි දෙහි.
ගෙදෙට්ට කොට වෙච්ච ඒගොල්ලෝ කහදියරෙන් නාලා දෙහි කෑල්ලක් ගාගෙන ස්නානය කළා තමයි ගෙට කොට උනේ. ඇයි ඒ? ගෙදර තියෙන විස බීජ ටික එයාගේ ඇඟට යන එකෙන් වළක්වන්න. ඊළඟට මොකද්ද කළේ? ආච්චි අම්මලා දැලන් හිටියා මේක දෙයියන් එළෙන හින්දා මේක දෙයියෝ කෝප වෙලා ආවිල්ලා තියෙන්නේ. කොහොමද දෙයියෝ කෝප වෙන්නේ? අපි ඔය මස් කාලා මාළු කාලා ජරා වැඩ කළා ඔන්න දෙයියෝ කෝප වෙනවා. ඒ නිසා පුතේ අවම වශයෙන් මාස 3ක්වත් ගෙදර මස් මාළු ගන්න එපා. ඌරු මස් පලාතේවත් ගත්තේ නැහැ. එහෙම නේද? මේ වැඩිහිටියෝ සාක්ෂි දෙන්න මේකට. හරිද? අපි ගත්තේ නැහැ. අවසානයේ මොකද්ද අපි කළේ? ලෙඩේ සනීපුණාම දවස් 7කුත් ගියාට පස්සේ අර දරුවව එළියට අරගෙන එයාව ස්නානය කළා, කාමරේ පිරිසිදු කළා. අපි මොකද්ද කළේ? කිරියම්මාවරුන්ට දානයක් දුන්නා. කිරියම්මාවරුන්ට දානයක් දුන්නා. මොකද්ද ඒ කියන්නේ? අපි දුන්නා දන් දෙනවා දැන්. දැන් අපි මස් කන්නේ, මාළු කන්නේ, පිට මිනිසුන්ට ලෙඩේ දෙන්නේ නැහැ. ගෙදර ඉන්න කට්ටියව ආරක්ෂා කරනවා. බලන්නකො මහා සංස්කෘතික පදාසයක් නෙමෙයිද මේක? එක වචනයයි ආවේ ලෙඩේ හැදෙන්නේ දෙයියන්ගෙන් නෙමෙයි වෛරසයෙන් කියලා. අපේ මොළවලට දාලා අර පැරැන්නන්ගේ අර දෙයියන්ගේ ලෙඩේ කියලා කතා කරපු පැරැන්නන්ව අපි පල්ලෙහාට දාලා චප්ප කළා. ඒ චප්ප කළේ ආච්චි වයසීයවයි නෙමෙයි. මේ රටේ මහා සભ્યත්වයේ සහ සංස්කෘතිය මේ විදිහට සමස්ත සංස්කෘතියම මේ බටහිර අධ්‍යාපන චින්තනයෙන් මගේ දැනුම් පද්ධතියට මුකුත් කියන්නේ නැහැ. ඒ හරහා ගලාගෙන ආපු චින්තනය හරහා අපට නැති කළා සුන්නත් දූලි කළා. හැමතැනම බලන්න මේක නෙමෙයිද උනේ කියලා. කැඳ බීලා ශක්තිමත් වෙලා හැදිච්ච මිනිස්සු හිටියේ මේ රටේ. හැබැයි කිව්වා උඹලා කැඳ බිව්වොත් මොකද්ද වෙන්නේ? අර කැඳ බීපු එකා වගේ. පනම නැති එකා තෝරන් උට තමයි කියන්නේ කැඳ බීපු එකා කියලා. අර ඉස්කෝලේ රැස්වීමට ගියත් කලන් දාලා වැටෙන එක ආරු කැඳ බීලා. අපිත් උජාරුවට කියන්න බෑ මොකද්ද බං කැඳ බීලා වගේ ඉන්නේ. හරියට අපිට පිටිපස්සෙන් ආවේ මොකද්ද? පිටිකිරි. කොහොමද අපි ඒ රසට ඇබ්බැහි කළේ? ඉස්කෝලවලට ගෙඩැල්ලා බිස්කට් එක නිකන් බෙදුවා. ඒ බිස්කට් එක තමයි අර පිටුපස්සෙන් එන පිටිකිරි වල රස. අපේ පොඩි කාලගේ දිව හුරු කළා ඒ රසට. එදා ඉඳලා ටික දවසකින් බිස්කට් එක නැතුව ගියා. අන්න සුපර් මාකට් පිරුණා පිටිකිරි වලින්. දැන් පිටිකිරි පෙට්ටියක් නැතුව අපේ එකෙකුටවත් උදේට හැරලා වැට්ට යන්නවත් බෑ. මේක ආවේ නැද්ද? මම හොඳින් කල්පනා කරන්න. මට කියන්න බලන්න ලෝකේ කිරි තියෙන දියුණු යුරෝපීය රටක පිටිකිරි තියෙනවද? නැහැ. මම රටවල් 28ක විතර ගිහින් තියෙනවා. එක රටකවත් මම දැක්කේ නැහැ පිටිකිරි තියෙනවා. මෙහෙ තියෙනවා. මේවා තියෙන්නේ වහ කියා හැමෝම කියනවා. ඒත් වෙළඳ පොලේ පිටිකිරි නැති වුණොත් අපි හඬා වැළපෙන තත්ත්වයටපත් වුණා. මොකද්ද මේ අපේ හෙළයට උනේ? ඇයි මේ හෙනේ අපිට ගැහුවේ? අපි අපේ දේ වෙනුවට අනුන්ගේ දේ අපි අගේ කොට සැලකුවා. ඒ සඳහා මොකද්ද අපේ පැත්තෙන් වෙච්ච සහයෝගය? සුදු ඇඳුමක් ඇඳගෙන කොච්චර කළු ආවත් රට ඇතුළට අපි සද්ද නැතුව හිටියා. ප්‍රශ්න කළේ නෑ අපි. ඉංග්‍රීසි භාෂාවෙන් ඕන ජරා කතාවක් කිව්වොත් අප්පුඩි ගාලා පිළිගන්න පුළුවන් සමාජයක් මේක ඇතුලේ බිහි වුණා. සිංහල භාෂාවෙන් කතා කළොත් බැරි වෙලාවක්වත් රැස්වීමක ඌ ගොඩේක් කියලා නම් කරන්න පටන් ගත්තා. ඒ නිසා බටහිර වෛද්‍ය ක්‍රමයත් එක්ක මේ රටට ආපු ඉංග්‍රීසි භාෂාව රටේ සෞඛ්‍ය ගැන කතා කරන මේසවල් උඩ එහෙ මෙහෙ සංවාද වෙන්න පටන් ගන්නකොට අනේ ඉංග්‍රීසි වචනයක්වත් දන්නේ නැති හැබැයි ලෙඩ්ඩුන්ව තප්පරෙන් දෙකෙන් ගොඩ ගන්න පුළුවන් වෙද මහත්තයට බැරි වුණා අර වටමේසෙට සහභාගී වෙන්න. ඇයි හේතුව? වෛද්‍ය ක්‍රමය නොදන්නා නිසාද? ලෙඩ්ඩුන්ට බේත් කරන්න බැරි වෙච්ච නිසාද? නෑ, ඉංග්‍රීසි භාෂාව දන්නේ නැති නිසා. ඒ මිනිස්සයා කොණ්ඩෙත් බැඳලා හිටියේ, සරන් කොටයක් ගහගෙන හිටියේ. ඒ නිසා එයාට බැරි වුණා රටේ සෞඛ්‍ය වෙනුවෙන් කතා කරන ඒ වටමේසෙට යන්න. ඒ නිසා රටේ සෞඛ්‍ය හිමින් ආක්‍රමණය කළා අර බටහිර වෛද්‍ය ක්‍රමය විතරක්. අපේ වෙදකම පැත්තකට තල්ලු වුණා. පින්වත්නි, අදටත්
ලංකාවේ ආයුර්වේදයේ කිසිම පරීක්ෂණයක් කළා කිසිම දෙයක් එළියට දාන්න බෑ. බටහිර වෛද්‍ය කමිටුවෙන් ඒකට අනුමැතියක් ගන්නේ නැතුව. මේකයි තත්ත්වය. මේක නැද්ද ඇද්ද කියලා බලන්න අහලා. මේ අපේම ඉන්නවනේ අර ડોક્ટર කුසුමානන්ද එහෙම අපේ ඉන්න වෛද්‍යවරු ආයුර්වේද. අහලා බලන්න ඒගොල්ලන්ගෙන්. කියයි ඒගොල්ලෝ. මේකයි මේ ආක්‍රමණයේ ස්වභාවය. හරිද? අපේ කමිටුවක් දාලා අපි කියනවද ඕගොල්ලෝ ෂුගෝල්ට දෙන බේත් නතර කරන්න ඒවා පරීක්ෂා. අපි ඔය කියන්නේ අපේ රටට ඕන කුණක් වරෙන් අපි ගන්නම්. අපේ රටේ තියෙන දේ උනත් පරීක්ෂා කරන්න අපට විතරක් බෑ. අනේ උඹලත් හිටපල්ලා කියන තියරි එකට අපි ආවා. මේක හොඳින් තේරුම් ගන්න. මේක හොඳින් අවබෝධ කරගන්න. මෙන්න මේ විදිහට තමයි මේක දීර්ඝ කතාවක්. මේ විදිහට තමයි ඇවිල්ලා අවසානයේදී අපේ උපහැරණ පවා වෙනස් කළා. අර මොකද්ද කියන්නේ? මඩ සෝදාගත් කල ගොවියාද රජකි. නේද? ඒ කියන්නේ මඩ ටික ගසලා දාලා ගත්තාම ගොවියත් නිකන් සුපිරි මිනිස්සෙක් කියන එක නේද? නමුත් ඒකේ හැබෑ තත්ත්වය මොකද්ද? අර රොබර්ට් නොක්ස් කියන මිනිස්සයාව හිර කළාන් පස්සේ රජුරුවගේ මාලිගාවේ ඒ මිනිස්සයා දකින්නවා අර රජුරුව මාලිගාවේ ඇතුලේ තමන්ගේ යහන ළඟ මාලිගාවේ ඇතුලේ සරමැඳගෙන ඉන්නවා. අර මිනිස්සයා කන යකෝ මේ අර එළියේ ඉන්නකොට පිම්බිලා හිටපු හොඳ චේතවංශ මිනිස්සයා බැලුවා මේ ඒ ඇඳුම් ටික ගලවලා දැම්මා මේ මිනිස්සයා නිකම් හුණෙක් වගේනේ. අන්න එතෙන්දියා කියනවා මොකද්ද? අර මඩ සෝදාගත් කල ගොවියාද රජෙක් නෙමෙයි. රජාගේ ඇඳුම් ගැලවූ කල ඔහු පෙනෙන්නේ ගොවියෙක් ලෙසය. මොකද අපේ වැඩ කරන ගොවියෙක් ගත්තොත් කළුම කළු පාට දාඩිය වැක්කෙරිච්ච අමුඩයක් ගහගත්ත කෙසඟ ශරීරයක් තියෙන ශක්තිවන්ත මිනිසෙක්. අරයා කියනවා මෙයා නිකන් අර ගොවියෙක් වගේ කියලා. ඇඳුම් ටික ගැලවුවා. ඒක අරන් ගැහුවා ගොවියව රවට්ටන්න රජගොල්ලෝ ටික මොකද්ද? මඩ සෝදාගත් කල උඹලත් රජුරෝ තමයි කියලා. කවදාකවත් ගොවිය රජ කරන්න දුන්නද? නෑ. මේක තියෙන්නේ විශාල කතාවක් ඇතුලේ. මේවා තේරුම් ගන්න. හැම එකටම විකෘති අදහස් දීලා වෙනස් මාවතකට යොමු කළා. අර දඹුලුත් ගිහින් තලගොයිත් මරන් එනවා කිව්වහම අපේ උන්දලා හිතන්නේ මොකද්ද? දඹුලු වන්දනාවේ ගිහිල්ලා පාරේ තලගොයෙක් යනවා දැක්කොත් ඌවත් දෙකට නවාගෙන මරාගෙන එනවා. එහෙමනේ මේ කතාව තියෙන්නේ. ඇත්ත කතාව මොකද්ද? දඹුලු වන්දනාවේ යන නඩ වලට විකුණන්න ඒ පැත්තේ ඉන්න තලවවන තලගොවියෝ තමන්ගේ තල ටික ගෙලලා තියන් විකුණනවා. අනේ අර නඩේ යන මිනිස්සු සල්ලි අරන් යන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ කේවල් කළා අඩුම මිලකට මේ ටික අරගෙන ගෙදර යනවා. අන්න තලගොයියව මරනවා. ඒ නිසා කිව්වා දඹුලුත් ගිහිල්ලා තලගොයියවත් මරාගෙන ආවා කියන එක තලගොයා මරාගෙන ආපු විදියට හැදුවා. තේරෙනවද? අර ආච්චිට හාල් කරනවා ඒ කතාව. ආච්චිට හාල් කරනවා කියන්නේ නිෂ්පල කතාවක් නේ. නේද? ඒ කියන්නේ අපි කියන්නේ වැඩක් නෑ ආච්චිට හාල් කරුවා වගේ. ඇයි මේක නිෂ්පල උනේ? මේක නම් මේකට අයිති කතාවක් නේ. මම නිකන් දැනගන්න කියන්නම්. ඇයි මේ කතාවේ තියෙන්නේ මොකද්ද? ආච්චිට හාල් ගැරුවත් එකයි නැතත් එකයි කටේ දත් නෑ. තේරෙනවද? ගරලා දුන්නත් එකයි ඒත් ගල් හැපෙන්නේ නෑ. නොගර දුන්නත් එකයි ඒත් ගල් හැපෙන්නේ නෑ. ඉතින් ආච්චිට හාල් කරන එක නිෂ්පල වැඩක්. ඒක තමයි අපේ වහරේ තියෙන්නේ. ඉතින් මේ වගේ ශ්‍රේෂ්ඨ බොහොම ලතාවකට හැදිච්ච ජනවහරක් තියෙන අපි මේක එන්න විනාශ කරගත්තා. මේක අපි දැනුවත් හෝ නොදැනුවත් අපි ආව එක තැනකට. කොතෙන්ටද? අපේ දේ හොරා කාපල්ලා අපේ දේ අරගෙන ඵලයල්ලා අපි සද්ද නැතුව ඉන්නවා විතරක් නෙමෙයි අපි උඹලට ආවඩනවා කියන තැනට ආවා. ඇයි ඒකට හේතුව? ඒක ඇතුලේ ගොඩු වෙවි අවුරුදු 1000 ගානක් තිස්සේ විශාල ව්‍යාපාරයක් ගොඩ නැගුණා. මුදල් හම්බ කිරීම ගොඩ නැගුණා. ලාභ ප්‍රයෝජන ගන්න ගොඩ නැගුණා. පැහැදිලිද? අන්න ඒ නිසා මේ සාපලත් මේ ඉතිහාසය අරගෙන බොරු ඉතිහාසය අරගෙන අවුරුදු 30 ගණන් 40 ගණන් අපි ගහගත්තා. දැන් ඒක වෙනස් වෙන්න ඕනේ. දැන් ආයිත් එවැනි ලේවැගිරීම්
මේ රටේ වෙන්න බෑ. ඒ නිසා පින්වතුනි මතක තියාගන්න අපි බුදුදහමත් සත්‍ය ඉතිහාසයත් සමාජගත කළොත් එවැනි ලේවැගිරීම් වලට යන්නේ. ඒක තමයි තියෙන එකම පිළියම මේ රටේ. වෙන කිසිම විසඳුමක් ඕකට නැහැ. මොන සාකච්ඡා මොන විදිය කළත් එකම විසඳුම මිනිහාගේ මනස මිනිහාගේ ආකල්ප ධර්මානුකූලව ඉස්සරහට ගෙනියන්න ඕනේ. එච්චරයි තියෙන්නේ. අන්න ඒ නිසා අද මේ ඇත්තෝ මොකද්ද කරන්නේ? අපිට බැන බැන අපි ඩයස්පෝරාවේ කියා ඒ ඇත්තෝ මොකද්ද කරන්න මහා භයානක වැඩේ මේක තේරුම් ගන්න. හැම දෙම ඉන්දියාවෙන් කියලා. සිංහල භාෂාව ආවේ ඉන්දියාවෙන්, සිංහල මිනිහාවේ ඉන්දියාවෙන්, උඹලා මුතුන්බිත්ත කිරිකිත්තාවේ ඉන්දියාවෙන්, දහම ආවේ ඉන්දියාවෙන්, බුදුහාමුදුරුවෝ ඉන්දියා මේ සියල්ල කියා අර ද්‍රවිඩ මිනිස්සුන්ව කුප්පණය කරනවා. මොකක් කියලාද? මේ අපි ඇවිල්ලා උඹලගේ රටෙන් ඔක්කොම ගත්ත මිනිස්සු කියලා. ඒ පැත්තෙන් එහෙම කියලා අනිත් පැත්තෙන් ඇවිල්ලා මොකද්ද කියන්නේ? අන්න උඹලා රට ද්‍රවිඩයෝ ආක්‍රමණය කරනවා. අන්න මුස්ලිම් මිනිස්සු ආක්‍රමණය කරනවා කියලා මේ පැත්තෙන් සිංහල මිනිස්සුන්ව කුප්පණය කරනවා. මේ කුප්පණ දෙක ඇතුලේ මොකද්ද වෙන්නේ? අවසානයේ අපි ගහ ගන්නවා. ඒක තමයි මෙතෙක් කල් සිද්ධ වුනේ. නෑ පින්වතුනි අපට ස්වාධීන ඉතිහාසයක් තියෙනවා. අපට ස්වාධීන රටක් තියෙනවා. අපට මහා උත්කෘෂ්ඨ දහමක් තියෙනවා. මේ තමයි අපේ රටේ මිනිසාව තියලා තියෙන ලිප්ගල් තුන. එකක් ඉතිහාසය, අනිත් එක පරම පවිත්‍ර සිරි සද්ධර්මය, අනිත් එක අපේ භාෂාව. මේ ත්‍රිත්වයෙන් එකක් හරි ගැලවුණොත් එදාට අර උඩ තියෙන මුට්ටිය පෙරලෙනවා. තේරුණාද? එනිසා නැවත නැවතත් අපි මේ ත්‍රිත්වය පැහැදිලිව අවබෝධ කරලා දීලා ශක්තිමත් කළා මිනිස්සුන් එතනින් තැබිය යුතුයි. පැහැදිලිද? මං ඊටමත් සරලව පැහැදිලි කරන්නම්. ඔයගලන්ට තේරෙයි මෙච්චර කරුණු ගොඩක් තියාගෙන නේද අපි මේ ඉන්දියාව දෙහැට මේ කතන්දරේ තල්ලු කරන්න කියලා. බලන්න මේ කාරණා ටික විතරක් මං සැකවින් ඉදිරිපත් කරන්නම්. මුලින්ම බලන්නකො එක දෙයක් මං හැමදාමත් කියන කතාවක්. ගුණයෙන් මහත් වූ බුද්ධ ශ්‍රාවකයන්ගේ පරම්පරාව හෝ ඓශ්චර්යයෙන් මහත් වූ මහා සම්මත නරේන්ද්‍රයන්ගේ පරම්පරාව මහා වංශය නම් වේ. ඔකනේ පළවෙනි වාක්‍යය මහා වංශයේ තියෙන මං කියන්නේ මහා නාම එඩිෂන් එකේ තියෙන පළවෙනි වාක්‍යය. එතෙන්දි පැහැදිලිව කියනවා බුද්ධ ශ්‍රාවකයන්ගේ. බුදුහාමුදුරුවන්ගෙනුත් බුද්ධ ශ්‍රාවකයන්ගෙනුත් හා මහා සම්මත නරේන්ද්‍රයන්ගෙනුත් පැවතෙන පරම්පරාව තමයි මේ හෙළ පරපුර. මේ තමයි මහා වංශය කියලා කියනවා. දැන් මොකද්ද සුදු ජාතික ටික කළේ? බුද්ධ ශ්‍රාවකයෝ ටික අරන් ගියා ඉන්දියාවට. සරියුත් මුගලන් ආනන්ද වගේ මහරහතුන් වහන්සේලා ටික. බුදුහාමුදුරුවෝ අරන් ගියා ඉන්දියාවට. බාණක පරපුර අරන් ගියා ඉන්දියාවට. ඉතිහාසය අරන් ගියා ඉන්දියාවට. දැන් මොකද්ද උනේ? බුද්ධාදී බුද්ධ ඉන්දියාවට වැඩම කළා. ඊළඟට මොකද්ද අරන් යන්නේ? මහා නරේන්ද්‍රයන්ගේ පරපුර, මහා සම්මත රජුරන්ගේ පරපුර අරන් ගියා ඉන්දියාවට. දැන් දෙන්නම නැහැ. මේ පොතේ කියන විදිහට බුද්ධාදී බුද්ධ ශ්‍රාවකයාත් ඉන්දියානුවෝ පැහැදිලිව මේක අවබෝධ කරගන්න. මහා සම්මත නරේන්ද්‍රයනුත් ඉන්දියාවේ. ඒ දෙන්නගෙන් පටන් ගන්න පරපුර ගැන නම් ලියන්නේ මේ මහා වංශය කියලා. එහෙනම් ලියවිලා තියෙන්නේ කා ගැනද දැන්? ඉන්දියානුවන් ගැන. මේ රටේ මිනිස්සුන්ට මොකක් හරි අමාරුවක් තිබ්බද ඉන්දියාවේ මිනිස්සු ගැන ලියන්න? ඉතිහාසය ලියන්න. මං හිතන්නේ එහෙම අමාරුවක් තිබ්බෙක් කෙනෙක් කියලා මහා නාම හාමුදුරුවෝ අර මොග්ගල්ලාන එඩිෂන් එකේ ඉන්නේ ඒ පොත ලියපු මොග්ගල්ලාන ස්වාමින් වහන්සේ. මම හිතන්නේ මේවට ඉස්සෙල්ලා ලියවිච්ච අනිත් පොත ඒවැ තියෙන්නේ ඔය කතාවමයි වෙනස් විදිහට අඩුලූඩුකම් ඇතුව. ඒ කිසි තැනක අපේ අය මේක වැරදියට රචනා කළේ නෑ. අපේ පිරිස පැහැදිලිව රචනා කළා. අපේ මේ රටේ ඉන්න වර්තමාන උන්දලා සුද්දගේ ලනුව ගිලලා මේක අරගෙන ගියා එහාට. හරිද? බලන්න මෙන්න මේ කොටස මං කියන්නම්. මේක හොඳින් අහගන්න. මේක ඕගොල්ලන්ටත් ඕන්ලා කියන්න පුළුවන්. මොකද්ද? පිරිවානා පොත් වහන්සේගේ ලියලා තියෙන්නේ. සිංහයා 550 ජාතක පොතේ එන බෝධිසත්ව චරිත කතාවන් ශ්‍රවණය කරන්නේ හදාරන්නේ ඒවා හුදෙක් තම ආගමික නායකයන් වහන්සේගේ අතීත චරිත කතාය යන
සාමායික විශ්වාසය අනුව පමණක් නොවේ. අපේ බුදුහාමුදුරන්ගේ අතීත කතාය කියන විශ්වාසයෙන් විතරක් නෙමෙයි අපි ඒවා කතා කරලා රස විඳින්නේ. බෝධිසත්ව චරිත කතා යනු තම සිංහල ජාතියේත් සිංහල රටේත් ආදි පුරුෂයාගේ අතීත චරිත කතාය. මේ බුදුහාමුදුරන්ගේ අතීත චරිත කතාව. අන්න ඒ නිසා තමයි අපි මේ ජාතක කතා පොතට ගරු කරමින් ජාතක කතා අපි ඊ타මත්ම සන්තෝෂයෙන් භක්තියෙන් කියවන්නේ. ඊළඟට මේ පොතේම සඳහන් කරනවා මෙන්න මේ විදිහට. මේ ප්‍රස්තාවනාවේ සඳහන් වෙන්නේ. මේක හොඳින් අහගන්න. මේ රටේ මේ මොන පොතේද? පිරුවානා පොත් වහන්සේගේ. මේ රටේ සිංහල ජාතිය ආරම්භයේ සිදු වූයේ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පානා දවසේහි නැගෙනහිර ඉන්දියානු කාලිංග දේශයේ සිට අහම්බෙන් මෙහි පැමිණි විජය කුමාරයා ඇතුළු 700ක් පිරිසගෙන් යන පාලි වංශ කතා මතය ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී එක්තරා සංවිධානය වූ කල්ලියක් විසින් ගොතන ලද කල්පිත ප්‍රබන්ධයක් ලෙස නූතන ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයන් විසින් සලකනු ලැබේ. විජයගේ පැමිණීම කල්පිතයක් කියලා සලකනවයි කියලා ලියන්නේ කොහෙද? පිරුවානා පොත් වහන්සේගේ ප්‍රස්තාවනාවේ. පැහැදිලිද මේක ඔයගොල්ලන්ට? තවත් දිග්ගස්සනවා. එම කාලිංග විජයවාදය ගොඩනගන ලද්දේ කාලිංග විජය රාජවංශයට ලක්දිව රජගම පොළොයෙන් පරිපුන් පරපුරින් හිමි කර දීමට තැත් කළ කාලිංග භික්ෂූන් වහන්සේලා විසින් ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී ලියන ලද පාලි වංශ කතා මගිනි. ක්‍රිස්තු වර්ෂ 5 දී කාලිංග භික්ෂූන් වහන්සේලා විසින් තමයි මේ පරිවර්තනය කළේ. මොකද්ද? ඔය විජයාගමනේ පරිවර්තනය. එතන ඉඳන් අපේ කට්ටිය අතෑරියා. ඊට ප්‍රථම හිටපු රජගොල්ලෝ අතෑරියා. සෙල්ලිපිවල තියෙනකොට වෙස්සවන රජුරෝ ගැන එයාට දෙවියෙක් කිව්වා වෙසමුණි කියලා. යක්ෂ සේනාධිපතියෙක් කිව්වා. ඒ විතරක් නෙමෙයි එයාව පණිත රජුරුවන්ව මේ වගේ ගොඩක් දෙනෙක් සෙල්ලිපිවල ඉන්නවා අපේ වංශ කතාවල නෑ. කියවලා බලන්න මේවා. හරි. ඊළඟට මම යන්නම් මෙන්න මේක. වන්නිවිත්ති කියන පොත. මේ ඕන්නම් ලියාගෙනම කාට හරි කියන්න. මට මේකේ තියෙන සම්පූර්ණ විස්තරය කියන්න බෑ. මේක ලියා ගන්න. අවශ්‍ය නම්. වන්නිවිත්ති රාජාවලී පුස්කොළ පොතට අනුව මහා සම්මත රජ පරපුර ඉඳලා සුද්ධෝදන දක්වා පරපුර මේ රටේ හිටිය බව කියනවා. ඒ කියන්නේ මෙහෙමයි. මහා සම්මත පටන් සුදසුන් අතර දනු 7,07,707ක් වනු මෙකල එරජ පැළඳීමෙන් සැදි ඔටුනු 3,00,100ක් වනු මෙලක එරජ පැළඳීමෙන් සැදි ඔටුනු මෙලක මෙලක කිව්වේ ඉන්දියාවට නෙමෙයි. ඊළඟට 2 හිව්නවිල් කලෙක්ෂන් එකේ 438 පොත. ඒකෙත් කියනවා මහා සම්මත පරපුර මේ රටේ බිහි වූ බව. ඒ මෙහෙමයි. සසිරිබර මෙසිරිලක මහා සම්මත රජු නොයක උපන් බව වස වතු දැක වසවර්තය නසමි යන උපාදැක නැතිය වින මෙලෙසක. මේ බලන්නකෝ. ඇයි මේ පොත් අපි අපේ දරුවන්ගෙන් අයින් කරන්නේ? මේ පැහැදිලිව ලියවිලා කියවිලා තියෙනවා. දැන් මොකද්ද මේ පරපුරට කළේ? මේ මහා සම්මත පරපුරේ කොතනකරි ලියලා කොටු කරලා හරි තියාගන්න එකම සෙල්ලිපියක්වත් මහා සම්මත රජ පරපුර ඉන්දියාවේ සනාත කිරීමට එකම සෙල්ලිපියක්වත් නැති රට, එකම පෞරාණික පොතක සඳහන් නොවූ රට, ග්‍රීක යුද වාර්තා එකකවත් සඳහන් නොවුණු ඒ දේ අරගෙන අපේ ගැති ඇත්තෝ ඒක ඉන්දියාවට විකුණනවා මේ රටේ මෙච්චර සෙල්ලිපි ප්‍රමාණයක් තියාගෙන. මං අනිත් පොත්වලට යන්නේ නැහැ. කටවහර ජනවහරට යන්නේ නැහැ. ගලේ කොටපු දේ තියාගෙන අපේ රට ඇතුලේ අපි කැත නැතුව කියනවා මහා සම්මත පරපුරයින් ඉන්දියාවේ කියලා. එකක් පෙන්වන්න බෑ. බලාගන්න මේ ටික. මම මේක කියවන්නේ නැහැ. යන්තම් කියවන්නම් කොහෙද තියෙන්නේ කවුද රජුරු කියලා. ජයවීර පරාක්‍රම බාහු ගඩලාදෙණිය ටැම්ලිපිය
ඒකේ කියනවා යා මහා සම්මත රජෙක් කියලා. ඊළඟට ඔරුවෙල සන්නසේ කෝට්ටේ 6 වන සිරි පැරකුම්බාහු. ඊළඟට පල්කුම්බුර තපසන්නසේ බෝලක බාහු රජු. මේකේ තියෙනවා සෙල්ලිපිය මං කියවන්නේ නැහැ වෙලා යන හින්දා. ඔයගොල්ලෝ බලන්න. ලෝකේශ්වර බාහු චක්‍රවර්ති රජු කොට්ටන්ගේ සෙල්ලිපිය පර්වත සෙල්ලිපිය. ගඩලාල් දෙනිය සෙල්ලිපියේ සේනා සම්මත වික්‍රම බාහු රජ. මේ ඔක්කොම කියලා තියෙන්නේ සෙල්ලිපිය මොකද්ද? මම මහා සම්මත පරපුරෙන් පැවතෙන රජ කෙනෙක් කියලා. ගජබාහු සහ පරාක්‍රම බාහු රජවරුන් සංගම විහාර පර්වත ලිපියේ ලියලා තියෙන්නේ එහෙම්මමයි. හැබැයි පින්වතුනි ඉන්දියාවේ කිසිම තැනක මහා සම්මත නරේන්ද්‍රයන්ගේ පරපුර ගැන වචනයක්වත් නැහැ. අපිට තියෙන කනගාටුව ඒකයි. මේක තේරුම් ගන්න. ඒ තමයි මහා සම්මත රජු. ඔක්කාක පරපුර ගන්න. ඔක්කාක පරපුර ගැනත් කිසිම සෙල්ලිපියක් ඉන්දියාවේ නැතිකොට මේ රටේ තියෙනවා විශාල සෙල්ලිපි සංඛ්‍යාවක්. පස්වන කස්සප රජු බිලිබාව කුළුණු ලිපියේ ලියලා තියෙනවා. පළවන උදේ රජු රම්බාව පූර්ව ලිපියේ ලියලා තියෙනවා. පොළොන්නරුව රජමාලිගයේ ටැම් ලිපියේ 4 වන කස්සප රජු ලියලා තියෙනවා. මොකක් කියලා ලියලා තියෙන්නේ? ඔක්කාක පරපුරෙන් පැවතෙන බව. තේරෙනවද? පළවන විජේබාහු රජු, සහස්ස මල්ල රජු, මිහිඳු ඈපා රජු, 4 වන මිහිඳු රජු මේ හැමෝම ලියලා තියෙන්නේ මොකද්ද? තමන් ඔක්කාක පරපුරෙන් පැවතෙනවයි කියලා. යුව රජ උදා මහයගේ පුලියන් කුලම පුරුලිපිය 3 වන සේන රජු මේ කට්ටිය කියලා තියෙනවා. මහා සම්මත පරපුරේ අපේ රටේ සෙල්ලිපි තියෙනවා ඉන්දියාවේ නෑ. ඔක්කාක පරපුරේ සෙල්ලිපි අපේ රටේ තියෙනවා ඉන්දියාවේ නෑ. ඊළඟට ශාක්‍ය වංශයේ රජවරු අපේ රටේ ඉඳලා තියෙනවා. ඒ අය ගැන සෙල්ලිපි තියෙනවා. ඉන්දියාවේ එකක්වත් නෑ. එකක්වත් නෑ. ලුම්බිනි සෙල්ලිපි කියලා හොර තක්කඩියෙක් කොටපු සෙල්ලිපියක් අරගෙන අපිට පෙන්නලා කියනවා ඒකේ තියෙනවලු ශාක්‍ය මුනි කියලා. පට්ටපල් බොරුවක්. ඒකේ තියෙන්නේ සයෝ මුනිති කියලා. මේක අපි සාධනය කළා. සාධනය කළා ඇහුවා කරුණා කළා මේකට උත්තර දෙන්න කියලා. උත්තර නෑ. කිසි කෙනෙකුට දෙන්න බෑ. යයන්න බැඳි කයන්න ඒගොල්ලෝ කිව්වා කය කියලා. ඔව් ඒක කය තමයි. යයන්න මෙහෙම යනවා උඩට නැට්ටක් වගේ මෙහෙම ඒ නැට්ටේ තියෙනවා කතිරයක්. ඔන්න පින්තූරේ. යට යයන්න උඩ කතිරේ කයන්න මේ දෙක බඳලා තියෙන නිසා ශාක්‍ය කියලා ගන්න පුළුවන්. මේ අකුර සයන්න නිසා. ගන්න පුළුවන්. මං කෝ ඒක සම්පූර්ණයෙන් වැරදි කියලා. ඇයි මං එහෙම කිව්වේ? පින්නොතනි හොඳින් මේක අහගන්න. මට බෝඩ් එකක් තිබුණා නම් පෙන්නනවා. යයන්න මේ විදියට ගියාම මේ විදියට යයන්නේ නැට්ට උඩින් නයන්න තිබ්බ කියන්න. නයන්න කියන එකේ රූපය T අකුරක් අනිත් පැත්ත ගහපු රූපය. ඒ T අකුරක් අනිත් පැත්ත ගහපු රූපය ගිහලා අරගෙන නැට්ට උඩින් තිබ්බහම ඒත් අර රූපේ වගේමයි නේද? හොඳට බලන්න. මට මේකක් තිබ්බලා ඇඳලා පෙන්නනවා. හරිද? එතකොට ඒක කියවෙන්නේ කොහොමද ඒගොල්ලන්ගේ ආකාරයට? සන්්‍ය මුනි කියලා. සන්්‍ය මුනි. දැන් ශාක්‍ය මුනි කියලා කට්ටියක් කියනකොට තව කට්ටියක් කියනවා සන්්‍ය මුනි කියලා. ඒකෙන් පැහැදිලි එකම රූපයට පැහැදිලි අර්ථ දෙකක් දෙනවා නම් අර්ථ දෙකක් නෙමෙයි කියවීමේ ස්වභාවය දෙආකාරයක් නම් එවැනි බැඳීම් තිබුණේ නෑ යුගේ. ඇයි එහෙනම් අපි මේකට යොයන්න කියන්නේ? මෙන්න යයන්න මේ පැත්තෙන් නැට්ටට ඉරක් ගැහුවාම යයන්න නැට්ටෙන් මේ පැත්තෙන් ඉරක් ගැහුවාම යොයන්න. ඔන්න සයෝ. එනිසා ඒක සයෝ මුනිතීමමයි. පැහැදිලිද? මන් දන්නේ නැහැ තේරුණාද කියලා. මම ඔය YouTube වල කරලා තියෙනවා බලන්න ලියලා කරලා දීලා තියෙනවා. ඊළඟට දැන් ශාක්‍ය වංශයේ මහින්ද රජු වෙස්සගිරියේ පූර්වලිපිය පස්වන කස්සප රජු අනුරාධපුරයේ ජේතවනාරාම පෙදෙස ඔය වගේ තව ගොඩක් තියෙනවා. ඔක්කාක පරපුර මෙහෙ ශාක්‍ය පරපුර මෙහෙ අර සයෝමුනිති කිය අමාරුවෙන් කියන්න ඕනේ නැහැ. මේ සෙල්ලිපි වල ශාක්‍ය කියලා ලියලා තිනවා ඉතා පැහැදිලිව. මේවා ගිහිල්ලා කියවලා බලන්න. ඊළඟට මහා සම්මත රජ පරපුර මෙහෙ කිසිම සෙල්ලිපියක් ඉන්දියාවේ නැහැ. ඉන්දියා සීරෝ ඒක. මම වගකීමෙන් කියන්නේ. ඒත් අපේ මිනිස්සු දෝත නගලා ගිහිල්ලා මේ පරපුර එහාට දෙනවනේ දෙයියනේ. මේක පැහැදිලිව තේරුම් ගන්න. අන්න ඒ නිසා තමයි
බුද්ධ ආදී බුද්ධ ශ්‍රාවකයන්ගේ පරපුර හෝ ඓශ්චර්යයෙන් මහත් වූ මහා සම්මත නරේන්ද්‍රයන්ගේ පරපුර මහා වංශයේ වේ කියපු ගමන් අර නරේන්ද්‍රය ටික එහාට ඇලෙව්වහම දැන් මොකද්ද වෙන්නේ? අපිට මහා වංශයේ නෙමෙයි අපි. ඕක තේරුම් ගත්ත සුද්දෙක්. එනිසා 37 වෙනි පරිච්ඡේදයෙන් පස්සේ ඔක නම් කළා. මොකක් කියලාද? චූල වංශය කියලා. අන්න අපේ වංශය. එදා තමයි මෑන්ට තේරුනේ. මහා කියන කෑල්ල ඉන්දියාවේ ඉන්න කට්ටිය. අපි ඇවිල්ලා චූල. එනිසා අපිට ලිව්ව වෙනින් පොත් පිංචක්. 37 වෙනි පරිච්ඡේදයෙන් ඔබට ඒකට නම තිබ්බ සුද්දෙක් චූල වංශය කියලා. දැන් කොච්චර කෑ ගැහුවත් අපි මහා නෙමෙයි, අපි චූල කළා අර සුදු ජාතිකයා. හරිනේ හම්බෙච්ච පට්ටන්දරේ. තේරුම් ගන්න. ඊළඟට සුද්ධෝදන රජ පරපුරෙන් ආවයි කියලත් මේ රටේ සෙල්ලිපි තියෙනවා. ඒ විතරක් නෙමෙයි ගොතම බුදුන් වහන්සේ සම්බන්ධව සෙල්ලිපි සමූහයක් මේ පොතේ තියෙනවා. ඒ නමත් එක්කම හැබැයි ගෞතම බුදුන් වහන්සේ කියලා කිසිම තැනක නැහැ. බුදුන් වහන්සේගේ නම ගොතම සමනය කියලා තමයි ත්‍රිපිටකයේ තියෙන්නේ දෙයියනේ. ත්‍රිපිටකයේ මෙහි තියෙනවනේ කියවලා බලන්න. ගොතම සමනය කියලා ලියලා තියෙන ත්‍රිපිටකයේ තියෙන වචනය තමයි අපේ මිනිස්සු ගලේ කෙටුවේ ගොතම සමනය කියලා. මේ සුදු ජාතිකයන්ගේ කාලේ මේ පොත පරිවර්තනය කරනකොට ගොතම නාමය අයින් කළා ගෞතම කියන ඉන්දියානු වහරේ තියෙන නාමය ඇතුල් කරපු නිසා බුදුහාමුදුරුවෝ ඉබේම ඉන්දියානුවෙක් බවට පත් වුණා. පෙන්නන්න කවුරු හරි කෙනෙක් මූලාශ්‍රයක තියනවද ගෞතම කියන නාමය? නැත. ඉන්දියාවේ කොතනක හරි තියනවද ගොතම කියන නාමය? නැත. හැබැයි බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ ඉන්දියාවේ. එහෙමනේ කියන්නේ. ලිව්වේ මෙහි ලංකාවේ ඉන්දියාවේ දේශනා කරපු ධර්මයේ තිබුණේ ගොතම සමනය කියලා. ඒකයි ත්‍රිපිටකයේ තියෙන්නේ ගොතම සමනය කියලා. ඒක බුදුන් වහන්සේගේ දහම. මං කියන එක පැහැදිලිද ඔයගොල්ලන්ට? ඒකයි එතන ලියුනේ. ඉන්දියාවේ නම් බුදුහාමුදුරු හිටියේ ත්‍රිපිටකයේ ලියන්නේ ගෞතම සමනය කියලා. ඇයි ගොතම සමනය කියලා ත්‍රිපිටකයේ ලිව්වේ? බුදුහාමුදුරු ඉන්දියානුවෙක් නොවන නිසාමමයි. මේ කෑල්ල ඇද්ද එළියට. ඇදලා පරිවර්තනය කළා. සුදෝන් සුද්ධෝදන කළා. හරිද? බඹදත්ත බ්‍රහ්මදත්ත කළා. මේක තේරුම් ගන්න. මේ විදියට වෙනස්කම් කළා අපෙන් මේ පරපුර හැංගුවා. මේ හංගපු පරපුර නැවත වරක් මේ රටට වඩම්මාගෙන ආ යුතුයි. ඒ සඳහා විශේෂයෙන් මේ තරුණ පිරිස් මේ ගැන අවධානය යොමු කළ යුතුයි. අපි හෙට අනිද්දා මැරිලා යන මිනිස්සු. ඒ නිසා මේ කතිකාවත දිගින් දිගට ගෙනියන්න නම් මේ තරුණ පරපුර දැන්වත් සම්බන්ධ වෙලා මේ කටයුත්තට උර දෙමු. මම දකිනවා දැන් හුඟක් මාධ්‍යවල තරුණ කොටස් එකතු වෙලා ගොඩක් දේවල් කරනවා. ඊටම සන්තෝසයි. ඒක තමයි විය යුත්තේ. ඒක හැම වීගෙන යනවා. ඊළඟට පසේ බුදුවරු මේ මල්ලු කොඩුලු මලෙයි කියන තැන චොරිකිය මහරජ මහලෙනේ ගොතම සමනේ පතිට පිටේ ගෞතම බුදුහාමුදුරුවෝ ගැන. ඒ වගේම තියෙනවා ගොඩක් සෙල්ලිපි තියෙනවා අපේ පච්චේක බුදු හාමුදුරුවන්ගේ සෙල්ලිපි තියෙනවා මේ රටේ. ඊළඟට බුදුහාමුදුරන් කාලේ වැඩ සිටිය භික්ෂුන් වහන්සේලාගේ සංඝරත්නයේ නම් තියෙන සෙල්ලිපි ගොඩක් තියෙනවා. මේ මම මේ කියන්නේ ගොඩක් තියෙනවා කියා නිකන් නෙමෙයි. මේවා තියෙන්නේ ඉන්ස්ක්‍රිප්ෂන් 1 ඉන්ස්ක්‍රිප්ෂන් 2 ඒ වගේම අපේ අර තව ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා සෙතුල් මේ ඒ ස්වාමීන් වහන්සේගේ පොතෙන් ගත්ත ඒවා කවුද මට එයත් සෙල්ලිපි ගැන හේවපු ස්වාමීන් වහන්සේ නමක් කොත්බලේ අමරවන් සාමුදුරුවෝ ඒ ස්වාමීන් වහන්සේගේ පොතේ තියෙනවා. ඊළඟට එපිග්‍රපියා සිලනිකා කියන පොතේ තියෙනවා. ඒකෙන් ගත්ත උපුටන තියෙන්නේ. ඒ නිසා හැමෝටම මේවා බලලා අවබෝධ කරගන්න කරුණා කළා. අපේ රටේ අරහතුන් වහන්සේලා වැඩ සිටිය බව ඊළඟට දඹදිව ඉඳලා බමුණු පෙළපතක් මේ රටේ බමුණු පෙළපතක් හිටිය බව අපේ සෙල්ලිපිවල තියෙනවා. මෙහි සෙල්ලිපිවල ඒ සෙල්ලිපිත් කියවලා බලන්න. මට විශේෂයෙන්ම කියන්න ඕනේ මෙන්න මේ කතාව කියන්න ඕනේ. මං අහගෙනයි අපිට
ඔලොක්කුවට වගේ කියන එක මහත්තයෙක් සුදු ඇඳගෙන ධර්මපාල උන්නෑ වගේ වෙස්වලාගෙන කතා කරන මහත්තයෙක් ඉන්නවා. එයා කියනවා අපි කියනවලු ලුම්බිණියේ තියෙන ලංකාවේ කියලා. ඔව් අපි කියනවා. එයාගේ ගෙදරට බස් එකක් යනවලු 164ද කොහෙද? ඒක සාලමුල්ලට යන බස් එකලු. එයාට සල්වනේ මුල්ල තියෙන අපේ ගේලක් කියලා මේ අපිට නිකන් මේවා කරනවා. පින්වතුනි ඔය වගේ මිනිස්සු තමයි මේ රටේ ඉතිහාසය විකෘති කරන්න සුද්දන්ගේ දේවල් ගෙනැල්ලා මේ රටේ මිනිස්සුන්ගේ ඔළුවට දාලා අපේ කම නැති කරන්න උරදුන්න මිනිස්සු. හැබැයි අද කතා කරන්නේ සුදු ජාතිකයන්ට විරුද්ධව. හැබැයි සුදු ජාතික උගන්නපු හැමදේම මේ රට ඇතුළට ගෙනැල්ලා. මෙන්න මේකයි මං කියන්න යන්නේ. බලන්න මෙන්න මේ නම් ටික සාධනය කරලා තියෙනවා මේ වෙනකොට අපි. මට මේක සම්පූර්ණයෙන්ම කියන්න බෑ. මොනවද මේ සාධනය කරලා තියෙන්නේ? නම් ටික. ඒ කියන්නේ මොන නම් ටිකද? අපේ ත්‍රිපිටකයේ තියෙන නම් ටික මේ රටේ සෙල්ලිපි වලින් හම්බ වෙලා තියෙනවා. අන්න ඒ නම් ටික විතරක් මං කියවන්නම්. මදුරාපුර ත්‍රිපිටකයේ තියෙනවා, සෙල්ලිපි වලක් තියෙනවා. මත්ස්‍ය ජනපදය, වර්ධමාන, වස්සා අවන්ති, සුරාපරන්ත රට, චේතිය රට මේකේ සාධනය කරලා තියෙන හැටි තියෙනවා. අංග මගද ඇලගමුව නම් මහාගම, මල්ලව ජනපදය, කෝලිය ජනපදය, කසී රට, අස්සපුර මේ සේරම නම් තියෙන ත්‍රිපිටක. මාතුල, මචලගම, පාටලීගම, ඊළඟ කජංගල අංග ජනපදය, මණ්ඩකගම සමායන මුණ්ඩකගම, කල්ලවාම ගම, කල්ලවාල ගම, නාලන්දාව අම්බවනය. හරිද? මේ සේරම ත්‍රිපිටකයේ තියෙන නම් ඒවා සේරම මේ රටේ සෙල්ලිපි වලයි පුස්කොළ පොත්වලයි තියෙනවා. උරුවෙලාව, මගධය ආදී වශයෙන් ඒ සියලු නම් මෙහෙ සොයාගෙන ඉවරයි. මේවට ගැලපෙන එකම නමක්වත් නැහැ ඉන්දියාවේ. සහේන් මහේන් කියලා ගමක් තිබ්බා, සාවත්තිපුරේ කියලා ඒකට දැම්මා. පාටලී පුත්‍රය කියලා ගමක් තිබ්බා, නගරයක් ඒකට දැම්මා. පාටලී පුත්‍ර නෙමෙයි, පැට්නා කියලා නගරයක් තිබ්බා, ඒකට දැම්මා පාටලී පුත්‍රය කියලා. මෙහෙනම් පාටලී කියන නමම තියෙනවා. ආයෙත් පැට්නාවක් යන්න ඕනේ නැහැ, පටලී කියන නමින්ම තියෙනවා. මෙන්න මේකයි මේ ප්‍රශ්නය. මේක දිහා ඇයි අපි නොබලන්නේ? ඇයි අපි මේක සමාජගත නොකරන්නේ? ඇයි මේ සාක්ෂි සාධක අපි අපේ දරුවන්ට කියලා දෙන්නේ නැත්තේ? මේක අපේ වගකීමක්. මේක අපේ යුතුයකමක් පින්වතුනි. මේ සත්‍ය ඉතිහාසය වැළලෙන්න යන්න දෙන්න එපා. අද මට නිහාල් මහත්තයා කතා කරලා කිව්වා, අර නීතිඥ මහත්මයා, එතුමා අද ගිහිල්ලා අර සෙල්ලිපිය බලන්න. මොකක්ද මේ සෙල්ලිපිය? මහරජ පණිත බමන දූතක පරුමක මතලී ලෙනේ කියන සෙල්ලිපිය. මට ගිහිල්ලා ෆොටෝ එකක් කෙව්වා. ඒක දැන් කාදනය වෙලා නැති නාස්ති වෙලා ගිහිල්ලා මදු කොළ වැවිලා, මදු වැල් වැවිලා, වැස්සට තෙමි තෙමි තියෙනවා. මහා උතුම් සෙල්ලිපියක්. ඇයි මං ඒකට උතුම් කියලා කියන්නේ? ඒක වැදගත් වෙන්නේ ඔය සක්‍රය අවසාධනය කරනකොට. ආටානාටිය සූත්‍රයේ කොහෙවත් නැති සක්‍රයක් දාලා තියෙනවා සූත්‍රයේ පරිවර්තනයේට. කොහෙවත් නැති චත්තාරෝ මහරජාලා මොකද්ද සතරවරම් දෙවිවරු දාලා තියෙනවා පරිවර්තනයේට. සූත්‍රයේ තියෙන චත්තාරෝ මහරජා කියලා. මහරජවරු 4 දෙනා කියලා. හැබැයි පරිවර්තනයේ තියෙන්නේ ඒගොල්ලෝ දෙවිවරු 4 දෙනෙක් කියලා. මොකද ඒකේ විග්‍රහ වෙන අපේ ඉතිහාසය හංගන්න වෙන ක්‍රමයක් නැහැ. වෙන ක්‍රමයක් නැහැ. ඒක අභාව්‍ය කරන්න ඕනේ. ඒකට අපේ මිනිස්සුක බය කරන්න ඕනේ. ආටානාටි ගියොත් යක්කු ගහනවා කියන්න ඕනේ. පැහැදිලිද? එහෙම කිව්වා. කාන්තාවන්ට මේක අහලා තනි බංගලමේ යන්න දුන්නේ නැහැ. එහෙම ගියොත් බය වෙනවා කියලා කිව්වා. මේක අපේ රටේ අස්සම් වෙච්ච බුදුහාමුදුරුවොත් රජගොල්ලොත් එක්ක එකඳ වෙච්ච එක අපේ සම්මත මේකක්. මොකද්ද? ගිවිසුමක්. මොකද්ද ඒ ගිවිසුම? බුදුන් වහන්සේගේ ශාස්ත්‍රවරු
අර යක්කනාග ගම්මාන වලට යනකොට ඒගොල්ලන්ට හිරිහැර වෙනවා නම් ඒ හිරිහැර වලින් වළක්වන්න ක්‍රමය ගැන තමයි ඒකේ සාකච්ඡා කළේ. ඒකේ අපේ ඉතිහාසය සඳහන් කරනවා ඒ වෙසමුණි රජුරුවෝ දසරාට විරූපාක්ක වෛශ්‍යවණ කියලා කියන්නේ මේ රටේ නාගහෙලේ, යක්ෂහෙලේ, කුම්භාණ්ඩ හෙලේ සහ ගාන්ධර්ව හෙලේ හිටිය රජගොල්ලෝ 4 දෙනා. දේවහෙලේ තමයි බුදුන් වහන්සේ හිටියේ, වැඩ හිටියේ. ඒ නිසා මේ කට්ටිය යන්නේ දේවහෙලේට. ගිහිල්ලා එතෙන් තමයි බුදුන් වහන්සේට මේක ප්‍රදානය කරන්නේ. මේක තේරුම් ගන්න. මේ ඉතිහාසය යටපත් කරන්න ඕන නිසා මොකද්ද කළේ? සාමුලින් මේක දැම්මා දෙවියන්ට. මම දැක්කා ආම්දුරු කෙනෙක් ඒ දේශනාවත් කියලා කියනවා යක්කු වැහෙනවලු මිනිස්සුන්ට. ඒක තමයි ලෝය කියන්නේ. යක්කු මිනිස්සුන්ගේ ඇඟ ඇතුළට ගිහිල්ලා යකා වාහනය කරගෙන මිනිහව යනවලු. මේ දැන් නැත්තේ මොකද ඔය යක්කු? යක්කු වඳ කළාද කවුරු හරි? වඳපෙති වගේ දීලා. දැන් නෑ. දැන් මෙතන මේ හාමුදුරන්ට තේරෙන්නේ නෑ මේ කතා කරන දේ අපි බුදුදහමට විරුද්ධයි කියලා. මං අහනවා මේ යක්කු ඉන්නේ බුදුන් වහන්සේ දේශනා කළ තල 31කින් කුමන තලයේද? ඔන්න අහන පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ මං අහනවා මේ යක්කු කියලා කියන්නේ මිනිස්සුන්ගේ ඇඟට වැහිලා මිනිස්සු පීඩාවට පත් කරන කට්ටියක් නම් මේ අය මනුෂ්‍ය වෙන්න බෑ. මේ අය දේව වෙන්න බෑ. මේ අය බ්‍රහ්ම වෙන්න බෑ. එහෙනම් මේක මේ යක්කු ඉන්නේ දුගතියේද සුගතියේද? දුගතියේ වෙන්න ඕනේ. පැහැදිලි නේක? දුගතියේ ඉන්න මිනිස්සුන්ව යක්කුන්ව බණ කියලා සෝවන් තත්ත්වයටපත් කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඔය බුදුහාමුදුරු කළා තින්නේ සුචිලෝමලව, ආලෝකලව නේද? එතකොට ඒගොල්ලෝ කවුද? මිනිස්සයෝ. අති දැවැන්ත මේ රටේ හිටපු මිනිස්සයෝ. මේ රට ගොඩ නගපු මිනිස්සු. ඒ මිනිස්සුන්ව යක්කු කළා, නයි කළා, මල පෙරේතයෝ කළා. කළා අපිට ගෙනල්ලා දැම්මා තිරිසන් සම්භවයක් සහිත විජය. මෙන්න ඉන්නවා මල්ලි, මෙයත් එක්ක යන්න ඕගොල්ලෝ. අපි එදා ඉඳන් එයා පස්සෙන් යනවා. එයා විවේචනය කරන්නේ නැහැ. ඒත් අපි නොදැනුවත්වම අපිට ඇවිල්ලා තියෙනවා තිරිසන් සම්භවයක් ඒ හරහා. අපි නොදැනුවත්වම ඒ හරහා ඇවිල්ලා තියෙනවා පීතෘ ඝාතකයෙක් වෙච්ච පුතෙක්ගේ සම්භවය. ආනන්තරීය පාප කර්මය කරගත්ත. ඒ හරහා අපිට ඇවිල්ලා තියෙනවා අක්කයි නංගි කසාද බැඳලා ඇති වෙච්ච දරුවන්ගේ සම්භවයක් ඇතිකම. ඒ හරහා අපිට ඇවිල්ලා තියෙනවා රටේවත් ඉන්න බැරි හොර තක්කඩි මිනිස්සෙක්ගේ සම්භවය. ඒ සේරම දාලා එකට අනලා පත අට එකට හිඳෝලා පොවාපිය මේ රටින් මිනිස්සුන්ට අපි ගිල්ලා. අපි මේක ගිල්ලා. අපේ අර මහා සම්මත රජපරපුර, ඔක්කාක රජපරපුර, ශාක්‍ය රජපරපුර, සුද්ධෝදන රජපරපුර එහෙම් පිටින්ම අරක ගිල්ල උදවේ ගිහිල්ලා කර තියාගෙන ගිහිල්ලා සුද්ධොත් එක්ක ඒක අර පැත්තෙන් තියලා මෙහාට ආවා. ඔන්න අපි කරපු හරිය. මේක අවංකව තේරුම් ගන්න. මේක අවංකව තේරුම් ගන්න. මං කියපු කතාවේ යම් කිසි දෙයක් වැරද්දක් තියෙනවා නම් මට සමා වෙන්න. හැබැයි මම දැනුවත් මං කිසිම වරදක් ඒකට ඇතුල් කළේ නැහැ. ඕගොල්ලන්ට මේ කියපු සෑම කාරණයක්ම මහා වංශය අරගෙන බලන්න. තව අපූර්ව කතාවක් තියෙනවා මම මේ මතක් වෙච්ච වෙලාව කියන්නේ. මහා වංශයේ තියෙනවානේ මේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩනකොට කවුද ලංකාවේ රජුරුව කියලා? කවුද? දේවානම්පියසේ. ඕගොල්ලෝ කවුරු හරි මෙතන කියෙව්වද දීපවංශය? කියලා බලන්න. දීපවංශයේ තියෙන්නේ මොකක්ද දන්නවද? බුදුහාමුදුරුවෝ ලංකාපුරයට වඩිනකොට ලංකාවේ රජුරුව දේවානම්පියතිස්ස කියලා. ඒක තමයි හරි කතාව. ඒක තමයි හරි කතාව. තේරුණාද? මහා වංශයේ විග්‍රහ කරනවා කකුසඳ කොණාගම කාශ්‍යප ගොතම යන බුදුවරු ලංකාවට වඩිනකොට විස්තරය. කකුසඳ බුදුහාමුදුරුවෝ වඩිනකොට මේ රටේ හිටපු රජුරුවන්ගේ නම සමිද්ද, ජයන්ත, අනිත් නම මට මතක නෑ. ඒ තුන් දෙනා රජගොල්ලෝ තුන් දෙනෙක් මේ රටේ හිටියා. ඊළඟට මේකේ නම මොකද්ද? ලංකාපුරේ නම අර මොකද්ද මේ ලංකාපුරේ නම මොකද්ද? වරදීප, ඔජදීප, මණ්ඩදීප, අපේ බුදුහාමුදුරුවෝ ලංකාදීප. මේ සාකල්යෙම සමාන කතාවක් මේක යන්නේ. හැබැයි මේ තුනම කවුද කී දෙනෙක් නිවන් දකින්නවද? කී දෙනෙකුට බුදුහාමුදුරුවෝ බණ දේශනා කරනවද? ඒ ඔක්කොම එක විදිහටම අරන් ඇවිල්ලා
අපේ බුදුහාමුදුරු ළඟට එනකොට මහා වංශයේ ගාථා 5යි තියෙන්නේ. අනිත් ඒවායේ ගාථා 33 තියෙනවා. අනිත් බුදුරු තුන්නම ගැනම මේක අරගෙන බලන්න. ඒ ගාථා 5 විස්තර කරන්නේ මොකද්ද? බුදුන් වහන්සේ ලංකාවට වන්නකො ලංකාවේ හිටිය අමනුස්සයෙන්ය. එනිසා අමනුස්සයෙන්ට ධර්මයේ දේශනා කොට බුදුහාමුදුරුවෝ ජම්බුද්වීපයට වැඩිසේක. ඔච්චරයි. අර මේකේ. හැබැයි මම බැලුවා ඊට ටිකක් එහාට ගිහිල්ලා මිහිඳු මහ රහතන් වහන්සේ කතාව. ඒ කතාව හරියටම සාකල්යෙන්ම සමානයි අර කකුසඳ කොණාගම කාශ්‍යප බුදුවරුන්ගේ කතාවලට. මේක බලන්න ඕගොල්ලෝ. හරිද? එදා අර රජගොල්ලෝ අර බුදුන් වහන්සේලා තුන්නම වැඩිලා ඉන්නකොට ඒ බුදුන් වහන්සේගේ දෑතට තමයි අර රූපනන්දා දේවිය වගේ ඒ අරහත් තෙරණිය ගෙනල්ලා දෙනවා. කකුසඳ මට මතකයි කකුසඳ බුදුහාමුදුරන්ගේ දෑතට ශ්‍රී මහා බෝධිය කකුසඳ බුදුහාමුදුරුවෝ ඒක පවරනවා ජයන්ත කියන රජ්ජුරුවන්ට එතන ඉන්න රජ්ජුරුවෝ ඒක හිටවනවා. ඔහොමයි බෝධිය රෝපණය කළේ. අපේ බුදුහාමුදුරන්ට එනකොට බෝධි රෝපණය කරන්න විදියක් නැහැනේ. මේකේ හිටියේ යක්කුනේ. බුදුහාමුදුරුවෝ වඩිනවා. ඒ කතාව දානවා කාටද? මිහිඳු මහ රහතන් වහන්සේට. අන්න උන්වහන්සේ වැඩ ඉන්නකොට සංඝමිත්තා තෙරණිය අරගෙන එනවා බෝධීන් වහන්සේ. අරන් ඇවිල්ලා දේවානම්පියතිස්ස රජුරෝ ඉස්සරහා රජුරෝ මගින් මේක රෝපණය කරනවා මහමෙවුනා උයනේ. පැහැදිලිද මේක? අර ආපු සම්ප්‍රදාය අපේ බුදුහාමුදුරන්ගෙන් කැඩිලා නෙමේ කඩලා. ඇත්ත කතාව සංඝමිත්තා තෙරණිය තමයි බුදුහාමුදුරන් කාලේදී ඔය ලංකාපුරේ තියෙන ඔය කියන ස්ථානයට බෝධිය වඩම්මන් එන්නේ. දේවානම්පියතිස්ස රජුරෝ තමයි රෝපණය කරන්නේ. ඒක බුදුන් වහන්සේ ඉදිරියේදී සිද්ධ වෙන්නේ. මේ සියල්ලම එක හා සමාන කතා 4ක් මිසක් කතා 3ක් නොවේයි. තේරුණාද? ලංකාවට බුදුදහම ගෙනාවයි කියන්න ඕනකම නිසා බුදුන් වහන්සේ වැඩ හිටියේ යක්කු පෙරේතයෝ ඉන්න කාලෙදී කියන්න ඕනකම නිසා බුදුහාමුදුරන්ට ඒක දාලා මෙතනින් ඉවත් කළා අර කතාව ගෙයලා මෙතෙන්ට දැම්මා. අන්න ඒක සංශෝධනය වෙලා තියෙනවා. ඊටත් අවුරුදු 150කට පෙර ලියූ දීපවංශයේ. කියවල බලන්න. ඒකේ තියෙනවා දේවානම්පියතිස්ස තමයි වැඩ මේ හිටියේ බුදුන් වහන්සේ වඩනකොට සංඝමිත්තා තෙරණින් වහන්සේ තමයි බෝධිය රෝපණය කරන්න ගියේ බුදුන් වහන්සේගේ ඉදිරිපිට කියන කතාව. මට මතක හැටියට 17 වෙනි පරිච්ඡේදය. අරගෙන කියවල බලන්න. මෙහෙමයි ඉතිහාසයේ විකෘති වීම වලට භාජනය වෙන්නේ. එක එක්කෙනාට මොනවද කරන්න ඕනේ? දාග්නිත්ව අදිනවා වගේ ඕන එකක් කළා. ඒගොල්ලන්ට ඕන ඉතිහාසයක් මේක ඇතුලේ ගොඩනගනවා. දැන් ඒක ඒ තරම් ලේසි වෙන්නේ නැහැ. අපි හැම දෙයක් ගැනම විමසිල්ලෙන් ඉන්නේ. රාජ් සෝමදේව මහත්තයා ඉන්දියාවේ තියෙන අර ලුම්බිනි සෙල්ලිපිය කියනකොට කියනද ලුම්බිනිය කියලා තියෙනවා. මේ හාමුදුරනේ බලන්නකෝ ලුම්බිනි. එතන නෑ ලුම්බිනි කියලා එකක්. එතන තියෙන ලුම්මිනි කියලා. ඔය තමයි මහාචාර්යවරු කරන වැඩ. පඩිත් හම්බ වෙනවා. තව එකක් කියනවා මේ තියෙන හාමුදුරනේ රාජ අශෝක කෙහෙල් මල. එතන තියෙන්නේ රාය අශෝක. රාය අශෝකස. හරිද? රාය අශෝක කියලා කියන්නේ සාමාන්‍යයෙන් අර ශෝක නැති උනා ශෝක නැති කළා කියන එක. කෙනෙක්ගේ නමක් නෙමෙයි ඒ. අර රාය කියන එක පැහැදිලිව දැකත් අපට සෙල්ලිපි අකුරු උගන්වපු ඒ මහාචාර්යතුමා මිනිසුන් ඉදිරියේදී භික්ෂුන් වහන්සේලා ඉදිරියේදී කියනවා මේ තියෙන්නේ හාමුදුරනේ රාජ අශෝක. කාට කියන්නේද? දඬුවම් පමුණවන්න ඕනේ. ඇත්තටම. ඇයි? බොරුව පෙනිපෙනී සමාජගත කරනවට. බොරුව පෙනිපෙනී සමාජගත කරනවට. එතුමා දන්නවා ජයන්නයි යයන්නේ වෙනස. එතුමා දන්නවා බයන්නයි මියන්නේ වෙනස. බුයන්නේ මුයන්නේ. හොඳට දන්නවා. අපිට කියලා දීපෙක් කියලානේ. මම පශ්චාත් පුරාවිද්‍යා ඩිප්ලෝමා කරනකොට එතුමා අපේ ගුරුවරයා. එතුමා කියලා දුන්නවා. දැන් මෙතන ඇවිල්ලා මොකද්ද මේ වෙඩි පිස්සුවක් නටන්නේ? මේක තමයි ස්වභාවය. ගොරක දඩමස් කිරීමේ න්‍යායවත්. දඩමස් ගොරක කිරීමේ න්‍යායවත් නෙමෙයි අපේ තියෙන්නේ. අපි කොහෙන් හරි සත්‍ය අරගෙන ඇවිල්ලා ඔබතුමන්ලා ඉදිරියේ සාක්ෂිත් එක්ක තියෙනවා. ඔය කියපු නම් සහිත ස්ථානවලට ගිහිල්ලා නිවි හැනෙහිල්ලේ එකක් දෙකක්වත් නරඹන්න. මහරජ පණිත බමන දූතකමට කියනවා බමන දූත කියන්නේ යා පයිලට් කියන එක මතලීලේනේ මාතලී. අපි දන්නවනේ මාතලී කාගේ රතාචාර්යද? සක්‍රදෙවියගේ
රතාචාරය ඔන්න දැන් මෙතන වැල්ලා ඉන්නවා මාතලී කාගේ රතාචාරය හැටියටද? පණිත රජුරුවන්ගේ. එහෙනම් මේ පණිත තමයි සක්‍රයා. සක්කස්ස දේවා නමින් දස්ස කියලා බුදුහාමුදුරුවෝ සක්කපන්න සූත්‍රයේ දේශනා කරන්නේ ඔය කියන ලුම්බිනී කියන ස්ථානයේ තියෙන ඉන්දසාල ගුහාවේදී අන්න ඒ රජතුමාට. පැහැදිලිද? ඉතින් අර සෙල්ලිපි හරි වැදගත්. හැබැයි දැන් වතුරට දිය වෙනවා. අපි මේක හොයමු. මේක අතාරින්න බෑ. හරි? ඒක සොයන ගමන් අපි අපේ දහමේ ගමන් ගමු. අපි දහම දැකලා දැන දැකගෙන මේ තර්කවල පැටලෙනට වඩා පොඩි දරුවට ඉඳලා මේ අපේ හෙළබසින් ලියවිච්ච පොත් ටික දෙමු. මෙන්න දරුව පූජාවලිය කියවපල්ලා. මෙන්න මේ වැඩේ තියෙන පූජාවලිය මහාවංශයේ ස්ටඩි කරන්නේ කැම්පස් එකේදී. එතකොට එකේ පන්තියේ ඉඳලා අරුන්ගේ මනස හැදිලා ඉවරයි. තේරුණාද? මං කියන්නේ පොඩි ළමයාට දෙන්න මහාවංශය කියවන්න. ඒගොල්ලෝ අරක දකින්න ඕනේ. ලංකාපුරේ කියලා තිබෙන මේ රටේ කෑල්ලකට කියලා දකින්න ඕනේ. අන්න ඒකයි. හොඳයි. එහෙනම් 8යි 1යි අපි නතර කරමු. පුළුවන් අහන්න. මට මේ පුරුදු දැන් මේමයි දරුවා මට පොඩ්ඩක් මේ කිව්වා මේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩි ඉර්ධියෙන් නේද කියලා ඇහුවා. මම පොඩ්ඩක් එකපාරටම ටිකක් මොකද්ද මේ අහන එක කියලා මම පොඩ්ඩක් කල්පනා කරා. ඊට පස්සේ මං කිව්වා එහෙම තියෙනවා කියලා. මම ඉතින් එහෙම තියෙනවා කියලා ඉතින් පොඩ්ඩක් කිව්වහම දැන් මෙයා මේ කියනවා මේ මිහිඳු මහරහතන් වහන්සේලා මේගොල්ලෝ ඉර්ධියෙන් වැඩියා නම් ඒගොල්ලෝ අරහතුන් වහන්සේලානේ. තේරුණාද මං කියන එක සර්? ඒ 5 දෙනාම අරහතුන් වහන්සේලා. මෙතන ඉන්නවා දෙන්නෙක් බණ්ඩුක සහ සුමන කියලා සාමණේරෙක්. මේ දෙන්න කොහොමද 이르දියෙන් වැඩියා නම් ආවේ කියලා. තේරුණා මං කියන එක සර්? මට තේරුණා. ඉතින් ඒගොල්ලෝ දැන් එතකොට කොල්ල අහනවා මගෙන් ඒ දෙන්නව මිහිඳු මහරහතන් වහන්සේ කරේ තියාගන්න ආවේ කියලා මෙහිට. නෑ එහෙම නෙමෙයි. ඒ දෙන්න අපි දන්නේ නැහැ ඉන්දියාවෙන් දැන් වැඩියයි කියන්නේ. එහෙ යෝගී භාවනා කළා සමත භාවනා කළා 이르දි ප්‍රාතිහාරය ලබා ගන්න ඇති. ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි. උන්වහන්සේ වඩිනකොට මේ රටට ගෙනාවලු ත්‍රිපිටකය. ත්‍රිපිටකය කියන එක දැකලා තියෙනවනේ. චූටි පොතක් නෙමෙයිනේ. 이르දියෙන් ඔය මිටි අරන් ආවේ කොහොමද? අරක නම් ඒගොල්ලෝ 이르දියෙන් යන්න පුළුවන්කම ලැබුවා කියලා කියමුකෝ එහෙදි. ගියන්ට පුළුවන් 이르දිය යන්න මේ පැත්තෙන් පුළුවන් කියලා කියනවනේ. අපි ඒක කොහොමද අර බඩු බාණ්ඩ ටික නෑවේ. නෑ මෙතන කිසිම දෙයක් නෑ. ලැජ්ජ වෙන්න අපේ කිසිම දෙයක් නෑ. මේ පයින් වැඩියා. ඒක පැහැදිලිව තියනනේ ගාතේ උපාගමෝ කියලා තියෙන්නේ. පාගමනින් ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඒක මොකටද ඉරිදියක් දාන්නේ? ලියලා තියෙන්නේ ඉතිහාස පොතේ. පාලියේ ලියලා තියෙන උපාගමෝ කියලා. පාගමනින් ඇවිල්ලා තියෙන්නේ. වැඩිලා තියෙන්නේ. ඒක ඉතා පැහැදිලි. ඒව ලියලා තියෙද්දි මේ අපේ පරිවර්තකනේ මේ පරිවර්තනය කරන්නේ. අර මම දැක්කා අර මේ කිරිබත්ගොඩ ඥානන්ද හාමුදුරුවෝ ලිව්වනේ මහාවංශයක්. අරන් කියවන්න හරි අපූරුයි ඒකත්. ඒකත් කියලා බලන්න. ඒක කියනකොට ඔයගලන්ට තේරෙයි මේ රටේ මිනිස්සුගේ මනස. අර එක තැනක තියෙනවා අර මං කිව්ව මේ අර බුදුහාමුදුරන්ට ආරාධනා කළා මණියක්කිත ආපු එක. ඒකේ තියෙනවා මණියක්කිත නාග වෙසක් මවාගෙන ගියාය. ඔන්න දැම්ම කෑල්ල. නාග වෙසක් මවා ගත්තාම ඒකට තප්පරෙන් කිලෝමීටර් 3500ක් යන්න පුළුවන් හැකියාව ආපු බව නොකියා කියන මේ මිනිස්සෙයින්ට නෙමේ කියන්නේ. මිනිස්සෙයින්ට. පැහැදිලිද? ඉතින් ඒ තරම් මිනිස්සුන්ව බොළඳ මිනිස්සුන්ට මිත්‍යාවම වපුරනවා. කවුද කාටද පස්සේ අපි එකක් දෙකක් විතර අහමු. අපේ සිසිර මහත්මයාට මේ වෙලාවේ මේ දීර්ඝායුෂත් මේ නිදුක් නිරෝගී භාවයත් මේ අදිෂ්ඨාන කරනවා ඔබතුමා කරන යුග මෙහෙවරට. එක ප්‍රශ්නයක් තියෙනවා. දිඹුලාගල මෑතකදී සෙල්ලිපියක් මතු වුණා. ඒතකොට පුරාවිද්‍යාව ඒක වහලා පහුගිය රජයනුත් ඒක වහලා තියෙන්නේ. සිසිර මහත්මයා කියන්න ඒකේ තියෙන ඇත්ත මොකද්ද? ඒක ඉතා දීර්ඝ සෙල්ලිපියක්. අපිට ඒක අරගෙන කියවන්නේ මතකින් නෙමෙයි වචනෙන් වචනේ අරගෙන. ඒකේ තියෙන්නේ ඇත්තටම පොදුවේ ගත්තොත් අපේ බුදුහාමුදුරන්ගේ වංශ පරම්පරා කතාව.
ඒක තමයි මට කියන්න තියෙන්නේ. නම් ගම් ගොඩක් තියෙනවා. හරිද? ඒක අර පතිරාජ් මහත්තයත් කියවලා තිනවා. අපේ අරහතුන් වහන්සේත් වැඩම කළා. ඒක ගැන ඔහොම නෙමෙයි. මං කියන්නම්. මම විතරකුත් නෙමෙයි. තව 3 දෙනෙක් විතර එකතු කරගෙන අපි මේ සම්පූර්ණ සෙල්ලිපි අරගෙන අපි හොඳ සාකච්ඡාවක් පවත්වමු. තේරෙනවද? ඒක හරි වටිනවා. ඒක කියලා බලමු. ඕවා විනාශ කළා කියන එක නෙමෙයි අර බලන්නකෝ එක වාක්‍යයයි තියෙන්නේ. අර ද්‍රෝණ බමුණන් ගැන සඳහන් වෙච්ච සෙල්ලිපිය. අර මෙතන කොහෙද? බුදුගල පන්සලේ ඉඳලා ටිකක් දුරට යනකොට තියෙන්නේ. එක දවසක් යනකොට මේක තියෙනවා ෂෝක් එකට. අනිත් දවසේ යනකොට සෙල්ලිපිය නෑ. මම යනකොට. ආමුදුනේ කොහොමද මේ සෙල්ලිපිය මොකද උනේ කියලා. ආවක මහත්තයා වහලුන් නැගලා බලා ගන්න කිව්වා. ආමුදුනේ කොන්ක්‍රීට් එකක් දාලා සෙල්ලිපියත් එක්ක. දැන් ගිහින් බලන්න. දැන් වහලට ගියන් පස්සේ සෙල්ලිපිය අපේ බුරියාරිය විතර. ඉස්සෙල්ලා මෙහෙම බලාගෙන කියවපු සෙල්ලිපිය. මේ තමයි වැඩේ. අවසරයි මැතිතුමනි මේ අර දඹුල්ලේ තලගොයි කතාව ගැන කියප එක ඒ කතාව තමයි අහලා තියෙන්නේ. අපේ කිරියත්තා ඉන්නකොට කිව්වා මේ දඹුල්ල ගිහිල්ලා තලගොයි යල්න එක ගැන කිරියත්තාවක උදාහරණයක් වශයෙන් කිව්වට මං කිරියත්තාෙන් ඇහුවා. අහනකොට කිව්වා පුතේ යන්න දඹුල්ලට ගිහිල්ලා බලන්න ගල් කණුවේ දොරටුව කොටලා තියෙනවා. එතන ගල් කණුවේ තලගොයි දෙන්න කොටලා ඉන්නවා. වන්දනා කරන්න යනකොට ගල් කණුව අල්ලගෙන නගිනවා. නගිනකොට තලගොයි අහු වෙනවා. ඒ හේතුව උඩයි මේ තියෙන්නේ කියලා. ඒක ඉතිහාස කතාවක් එක්ක අපේ කිරියත්තලා දන්න එකක්. ඉතින් ඒක අපිට ඔප්පු වෙනවා හැම. අනිත් එක සිටුවරු ඉඳලා තියෙන්නේ ධන දහන්නේ තැම්පත් කරලා තියෙන්නේ උතුරු මේ දිවයින ඒ එතෙන්ට එනකොට හරි මේ එතකොට මේ ලංකාවේ කියන එක තේරිලා තියෙනවා. ඔබතුමාට මම අර දන්න පැත්ත කිරියත්තෙන් දැනගත්ත පැත්ත මම මේ ඉතින් හොඳයි ඒක. සමාජලාවට ඒක තලගොයේ කොටලා ඉන්නේ නැති මේ උපහැරණේ හැදිලා තියෙන්නේ. හැබැයි අර විදියට කියන තමයි මම ওই පෞරාණික පොත්වල විශේෂයෙන් අරිසෙන් අවබුදු මහත්තයාගේ තියෙනවා විග්‍රහ කරන පොත්. ඒ පොතකින් මම උපුට ගත්තේ. ඔබතුමා කියන එකත් වෙන්න පුළුවන්. තුමනි මගේ ප්‍රශ්නේ තමයි දැන් දැනට අපි සතු වෙලා තියෙන පුරාවිද්‍යා විනාශ වීම වළක්වන්න මොකක් හරි පියවරක් අරන් තියනවද කියන එක. මොකද්ද විනාශ වීම? දැන් හම් වෙලා තියෙන දැන් සෙල්ලිපි ඒවා මේ දැනට විනාශ වේගෙන යනවා කියන මතෙන් ඉන්නේ. ඒවා රන් සංරක්ෂණය කරන්න හරි රැක් ගන්න හරි මොනවාද අරන් තියෙන ක්‍රියාමාර්ගය? මුකුත් ක්‍රියාමාර්ගය අරන් නැහැ. ඒක තමයි මත් කිව්වේ. එකම ක්‍රියාමාර්ගයද ඕගොල්ලෝ මේ තැන් දැනගෙන කරුණා කළා මාසෙකට හෝ දෙකකට එක තැනකටවත් කණ්ඩායමක් යන්න. ගිහිල්ලා බලන්න. ඕගොල්ලෝ යන්න ඕගොල්ලෝ තැන් පිරිසිදු කරાવી. ඕගොල්ලෝ ඒවා බලාවි. තව සෙනඟ යන්න ගනීවි. එතකොට ඕවා විකෘති වෙන එකක් නැහැ. මේවා කැලේට ගිහිල්ලා දියසෙවල බැඳිලා අර ස්වාභාවික වැසි අරහේ මේ වලින් මේ වෙලා නැති වෙලා ගිහින් තියෙන්නේ. ඒ නිසා යන්න ඕගොල්ලෝ බලන්න දකින්න. විශේෂයෙන්ම මේ 60 පැනපු අපිට යන්න බැරුව ඇති. මේ දරුවෝ යන්න ඕනේ. ඒවා ගවේෂණය කරන්න. තරුණ දරුවන්ගෙන් මම ඉල්ලා සිටින්නේ. අපේ නම්බරේ අරගෙන ටෙලිෆෝන් නම්බරේ කතා කරන්න මට. අපි දැන් ඊයේ සැරේට පිටසතියේ එහෙම කතා කරපු කණ්ඩායමක් අපි අරගෙන හැදුවා ගෲප් එකක්. දැන් ඒගොල්ලෝ ලොකු වැඩ කොටසක් කරනවා. හරිද? ඊට පස්සේ හෙටයි ඉඳන් ඒගොල්ලෝ දැන් YouTube එකක් රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තැන් වලට ගිහිල්ලා අලුත් සංකල්පීය මේවා තියෙනනේ ඔයගොල්ලෝ ගාව. හොඳ අපිට වඩා හොඳ අපේ තියෙන යල් පැනපු චින්තනයත් එක්ක ආපු මේ අදහස් තියෙන්නේ. ඔයගොල්ලන් තියෙනවා නව සමාජයට නව සමාජي ග්‍රහණය කරගන්න අදහස්. හරිද? ඒවත් එක්කනේ මේ YouTube යන්න. අපි ඉතින් අර මෙහෙම හිටගෙන එක වාඩි වෙලා ඉඳගෙන කවුරු හරි ප්‍රශ්න උත්තර දෙනවා. ඕක මේ දැන් අවුරුදු ගාණාවක් තිස්සේ මිනිස්සුන්ට බලන්න එපා වෙලා තියෙන්නේ. අපේම කණ්ඩායම බලන මිසක් අලුත් මිනිස්සෙක් ඒකට ඇට්‍රැක්ට් වෙන්නේ නැහැ. ඉතින් දැන් ඕගොල්ලන්ට තරුණයින්ට පුළුවන් මේවා හිතන්න. හිතලා ඕගොල්ලෝ නව සමාජයට මේ පණිවිඩය ගෙනියන්න. හරිද? හිතෙනවා නම්, ගෙනිය යුතුයි කියලා හිතෙනවා නම් මේ ගෙනියන්න. හරිද? ඕගොල්ලන්ට අපි පිටිපස්සෙන් ඉඳගෙන අවශ්‍ය දැනුම දෙන්නම්, අවශ්‍ය පතපොත දෙන්නම්, අවශ්‍ය සහයෝගය 100%ක්ම දෙන්නම්. ඕගොල්ලෝ වැඩේ ගෙනියන්න. ඒකයි මට උනේ. අපි ඉන්දියාවට ගියාම ඒක තමයි මං කියන්නේ උපාසකම්මේ අපි වගේ වයසක ඒගොල්ලෝ කතා කරනවා ඔබ වනි වයසක කෙනෙක් බලනවා. ඔච්චරනේ තියෙන්නේ. නෑ මේගොල්ලෝ බලන්න ඕනේ. මේගොල්ලෝ වෙනින් ඒව කරන්න ඕනේ. මේගොල්ලෝ තරුණ ළඟට යන්න ඕනේ. ඔව්. ඔබතුමේ මම මැරලා ගියාම මේ අභිමානෙත් පොළොවට වැළලෙනවා. ඒ නිසා තමයි මං කියන්නේ මේක පිටුපස එන්න ඕනේ. මේක මගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නද? බොහොම ස්තුතියි. අපි ඉන්දියාවට ගියාම බුදුහාමුදුරුවෝ වැඩ සිටියාගේ ජේතවනාරාමේ ගොඩනැගිලි ගොඩාක් පෙන්නනවා. ඒත් එක්කම මේ අශෝක කුළුණ කියලා අශෝක ස්තම්භය කියලා එකක් පෙන්නනවා. ඒකේ තියෙන්නේ උඩ සිංහ රූපයක්. ඒක උඩ තියෙන්නේ සිංහ රූපයක් තියෙන කුළුණක් තමයි පෙන්වන්නේ. සිංහය අයිති අපේ රටේ හින්දා මම ඒකත් ඇහුවේ. ඒ වගේම මේ තව එකක් දැන රොබර්ට් නොක්ස්ගේ පොතේ තියෙනවා දඹදිව කියලා කොටසක් මේ ලංකාවේ
කොහේ හරි ප්‍රදේශයක් ගැන. එක පොතක නෙමෙයි ගොඩක් පොත්වල ඒ දඹදිව තියෙනවා. සඳහන් කොයි වෙලා මම ප්‍රදේශයක් කියුවේ නෑ. දන්නෙත් නැහැ. ඒතර බුදුහාමුදුරුවෝ ඉන්දියාවට ගියාද නෑ 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 වැඩම කළා නෑ. නෑ නෑ ඉන්දියාවට වැඩම කළා නෑ. කිසිම අවස්ථාවක ඉන්දියාවට වැඩම කළා නෑ. ආහ්. එහෙම සාක්ෂියක් සාධකයක් නෑ ඉන්දියාවට වැඩම කළා කියලා. කිසිම අවස්ථාවක නෑ. ඊට පස්සේ අපිට දැන් අර මෙහි අර අපි පුස්කොළ පොත් වර්ගයක් බැලුවා අර යූකෝලියෙන් ආප එක. ඒකේ තියෙන අකුරු සිංහල අකුරු වලට සමානයි. අපිට දැන් කියවන්න පුළුවන් අකුරු. ඒ කියන්නේ මොන වගේ වර්ෂවල ලියවිච්ච එකක්ද කියලා අපිට සිංහල අකුරට සමාන නම් ඒක පස්වෙනි සියවසේ මෙහා වෙන්න ඕනේ. රවුම් අකුරු නම් ඇවිල්ලා තියෙන්නේ. පහට එහා නම් ඒක රවුම් අකුරු නෙමෙයි අර සෙල්ලිපි අකුරු. විශේෂයෙන් ඔබතුමා කියපු අර ප්‍රශ්නේ අර අශෝක කුලන කියලා තියෙනවනේ. ඔව්. ඒක උඩ තියෙනවනේ සෙල්ලිපියක් කොටලා. ඒකට සිංගප්පූරු පැක් එක තමයි සිංහ කුලනේ සිංහයට යටින් සෙල්ලිපියක් තියෙනවා. ඔව්. මේ හොර සෙල්ලිපිය කොටලා තියෙන්නේ සෙල්ලිපියක් තියෙන කණුවක. ඒක හුඟා උඩනේ තියෙන්නේ. ඔව් ඒක ඉන්දියාවේ ඔව් උසාවියේ. ඉන්දියාවේ. ඔව්. මේක කොටලා තියෙන්නේ පල්ලෙහා. නෑ මම කොටලා තියෙන්නේ. මම කියන්නේ ඉන්දියාවේ අශෝක ස්තම්භය කියලා එක තියෙනවා. ඔව් ඉන්දියාවේ අශෝක ස්තම්භයනේ තියෙන සෙල්ලිපිය. ඒක තමයි සිංහ රූපේ තියෙන්නේ. සිංහ රූපේ තියෙන්නේ ලුම්බිනි නෙමෙයිද ඔබතුමා කියන්නේ? නේපාලේ නෙමෙයි. නේපාලේ. නේපාලේ. නේපාලේ තමයි කියන්නේ. මං කියන්නේ නේපාලේ යට කොටලා තියෙන්නේ මෙන්න මේ වගේ හතරස් ටෙම්ප්ලේට් එක අරගෙන ඒක තියලා ගල් කටින් කොටලා. හොඳට බලන්න ඒකේ තැලක් වැරදිලා මකපුතනක් තියෙනවා ආයිත් කොන්ක්‍රීට් ගහලා. ඒ මකපුතන උඩින් ආයිත් ලියලා තියෙනවා. අපි මේ මම ගියා අපි නිරීක්ෂණය කළා මං තුන් පාරක් ගියා. අපි මේව බලලා අපි මේව කතා කළේ. බලන්න ඉස්සෙල්ලා අපි කතා කළේ නැහැ. හරිද? ඒකයි මම මේ කියන්නේ. ඒව කාටවත් නැහැයි කියන්න බෑ. ඒක තියෙන්නේ ඒ සෙල්ලිපිය. තවත් සෙල්ලිපියක් කොටපු කණුවක ධර්මාශෝකෝක දැක්කේ නැද්ද? මේක මුලේ මේ සෙල්ලිපියක් කොටපු කණුවන්නේ කියලා. ඒතර අපිට දැන් පරිශීලනය කරන්න පුළුවන් ඔය පොත මොකක්ද ඔය එකක් බලන්න තියෙන්නේ? මේ අර සීහෙල දීපේ කියන අපේ මේ සුභාෂිනී කුමාරි කිදල්පිටිය මහත්මිය ලියපු පොත. මොකක්ද පොතේ නම? සීහෙල දීපේ. ආ මේකේ හුඟක් සාධක තියෙනවා අරගන්න. මම අද පොත් උස්සන් ආවේ නැහැ ගොඩක් මගේ මේ. අපේ පුරාවිද්‍යා අනුග්‍රහය අරන් දැන් මෙහෙදීන් කරන්න බෑ කියලා කියන්නේ මේක. මොකද? අපේ පුරාවිද්‍යා අනුග්‍රහය අරන් රාජ්‍ය අනුග්‍රහය අරන් බෑ මේවට හම්බ වෙන්නේ නැහැ. එහෙම ඒවා නිකන් බලන් ඉන්නත් එපා. අපිට වැඩක් නැහැ ඒක. හරි. පුරාවිද්‍යාඥයෝ මේ මතේ නැහැ. ඒගොල්ලෝ මතේ ඉන්නේ. හරි ඒගොල්ලෝ කියයි. අවසරයි මහත්මයානේ ඔබතුමාට වැදගත් මේ තොරතුරක් දෙන්න තමයි මම මේ උත්සාහ කරේ ගිය පාරත් ආපු වෙලාව උත්සාහ කරා ඒක හරි ගියේ නෑ ඔබතුමා කියවනේ මඩ සෝදාකත් කළ ගොවියා රජකමට සුදුසු කියලා අපි ඉන්නේ බෙන්තර ප්‍රදේශයේ මිනිස්සුත් ඊට එහා තියෙන උරගස් මංහන්දිය අපේ කිට්ටුම නගරය ඒ ප්‍රදේශයේ තමයි ඔය කුමාරයා වහන් දේවපති රාජ සෙනවියා ගිහිල්ලා දේව හෙලේ කට්ටිය තමයි ඒ හරිය සුදු හකුරුගේ දේව තොම්මිය හකුරු දේව ID ඉලන්දාරි දේවගේ කියලා කට්ටිය ඒගොල්ලෝ හකුරු කර්මාන්තයේ යෙදුණු නිසා හකුරු කිව්වා ඊට පස්සේ කුමාරයා වහන් කරපින්ද වහන් පුර ප්‍රදේශයක වහන් පුර කියලා කිව්වා ඒක බණ්ඩාරනායක මැතිණිය බෙන්තර එල්පිටියේ බලපිටිය ආසනෙන් දෙකට කඩලා කෑල්ලක් එකතු කරලා කරන්දෙනි ආසනය හැදුවා දේවපති රාජ පෙදෙස තියෙනවා දේවපති රාජ සෙනවියගේ සෝන තියෙන කොස්කොඩ ගණේ ගොඩැල්ල පන්සල පිටිපස්සේ ඒක අද මහා පුරාවිද්‍යාවෙන් කැණීම් කරන්න ආව කොස්කොඩ මිනිස්සු ගහලා එලවනවා මොකද ඕකේ තියෙන යකඩ කෑල්ලක් මොකක් හරි හොරගම් කරන්න නිසා වෙන අපේ රට ඉතිහාසය පෙන්වන්න නෙවෙයිනේ පති රාජ සෙනවියගේ මාලිගාව තියෙනවා රජගම පොලිසිය තියෙන අද ඒ මාලිගාව තිබිච්ච තැන මොකද මම හොයලා බැලුවාම බස් කිසිම රජෙක්ගේ මාලිගාව ගල් කණු වලින් හදලා නැහැ මැටි ගල් වලින් හදලා පරාක්‍රම බාහු රජුගේ මාලිගාව මේ පොළොන්නරුවේ තියෙන මැටි ගල් තියෙන එකම ගලක්වත් නැහැ ඒකින්ද ඒ ගල් කණු කාලයක් යනකොට මැටි ගල් ගලවල වෙන වෙන ආයතන වලට අරන් යනවා ගෙවල් හදා ගන්නවා ඉතින් ඒකින්ද මාලිගාවල් නැති වෙනවා රජුරුවන්ගේ පන්සල් වේර විහාර තමයි ඔක්කොම කළු ගලෙන් හදලා තියෙන්නේ ඔබතුමා ඉතිහාසය සියක් හොයලා බලලා ඒ කියන අධ්‍යයනය කරගන්න කියලා ඔබ වහන්සේට ස්තුතියි හරි බොහොම ස්තුතියි එහෙනම් අපි පින් දීලා පින් පමුණුවලා විශේෂයෙන්ම අපිට මේ අවස්ථාව සලසා දුන්න අපේ මිඹල බලානේ සිරි ධම්මාලංකාර අරහතුන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා කියලා අදිෂ්ඨාන කරගෙන පින් දීලා පින් පමුණුවලා අපි මේ වැඩසටහන මෙතනින් සමාප්ත කරමු